අද දවසේ අපි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සීමිත තරඟ විභාගයට අදාළව අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණයේ විෂය ගැන තමයි අපි තෝරාගෙන තියෙන මේ විෂය තේමාව. ඒක යටතේ භෞතික හා මානව සම්පත් කළමනාකරණ යටතේ ඔබට මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න යොමු වෙනවා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳව. මේ ප්‍රශ්න පත්‍රය ගැන කෙටි හැඳින්වීමක් කරන්න කැමතියි. ඔබට මේ ගැසට් නිවේදනයේ දක්වලා තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රය සඳහා වාස්තවික ප්‍රශ්න තමයි යොමු කරන්න කියලා. ඒකට මේකේ විෂය නිර්දේශයක් දීලා තියෙනවා. අපි ඊයේ සතියේත් කතා කළා මේ අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන, පාසල් අධීක්ෂණය, මානව හා භෞතික සම්පත් කළමනාකරණය, අධ්‍යාපන නවීකරණය. එතකොට මේ කොටස් ඇසුරෙන් ඔබට ඔබ සතුව පවතින ගැටලු හඳුනා ගැනීම, ගැටලු निराකරණය, තීරණ ගැනීමේ හැකියාව. එතකොට අර විෂය නිර්දේශයන් යටතේ මෙන්න මේ හැකියාව තුන තමයි ඔබෙන් මෙම විභාගයේදී මනින්න අපේක්ෂා කරන්නේ. එතකොට මේ සඳහා ඔබට යොමු කරන ප්‍රශ්න වාස්තවික ප්‍රශ්න කියලා තමයි දෙන්නේ. එතකොට වාස්තවික ප්‍රශ්නයක් කියලා සාමාන්‍යයෙන් අඳුන්වලා දෙන්නේ කෙටි ප්‍රශ්නයක් තමයි. එතකොට මේ වාස්තවික ප්‍රශ්නවලදී අපිට වචනයකින් හෝ දෙකකින් පිළිතුරු දිය හැකි හෝ දී ඇති පිළිතුරු කිහිපයකින් එකක් තෝරාගත හැකි වන ලෙස සකස් වෙන ප්‍රශ්න තමයි වාස්තවික ප්‍රශ්න කියන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේදී බොහෝ විට ඔබට ලැබෙන්න පුළුවන් ප්‍රශ්න තමයි එක්කෝ කෙටි කියන්නේ වචනයකින් හෝ දෙකකින් උත්තර ලියන්න. එහෙම නැත්නම් අර බහුවර්ණ ප්‍රශ්න දෙන්න පුළුවන් ඔබට තෝරා ගන්න. ඒ වගේ දේවල් තමයි දෙන්නේ. එතකොට මේ වාස්තවික ප්‍රශ්න සාමාන්‍යයෙන් හදන ප්‍රධාන ආකාර තුනයි තියෙන්නේ. එතකොට එකක් තමයි සැපයීම් වර්ගයයි, තේරීම් වර්ගයයි, ගැළපීම් වර්ගයයි. එතකොට සැපයීම් වර්ගයේ තමයි ඔබට ප්‍රශ්නයක් දීලා හිස්තැනක් දීලා ඒ හිස්තැනට අදාළ පිළිතුරු ලබා දෙන්න කියලා දක්වන්න පුළුවන්. තේරීම් වර්ගයේදී වෙන්නේ එතකොට ඔබ නිවැරදි පිළිතුරු තෝරන්න ඕනේ. එතකොට ඒකට තමයි අපිට තෝරන්න තියෙන්නේ එතකොට බහුවර්ණ ප්‍රශ්න පත්‍රනේ. එතකොට ඒ වයින් තමයි ඔබට පිළිතුරු තෝරන්න තියෙන්නේ. ඒ වගේම ගැළපීම් වර්ගයක් තියෙන්නේ ප්‍රශ්න කීපයක් දීලා. අපිට ප්‍රශ්න පහක් උත්තර දීලා අනිත් පැත්තේ උත්තර ප්‍රශ්න ගණනට වඩා වැඩි ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න නම් අපිට තරඟ විභාගවලදී බොහෝ සෙයින් ලැබෙනවා හරිම අඩුයි. එතකොට ඒ අනුව එන්න පුළුවන් ප්‍රශ්න වර්ග දෙක වෙන්නේ සැපයීම් වර්ගයයි තේරීම් වර්ගයයි. කියන්නේ බහුවර්ණ ප්‍රශ්නයි නැත්නම් හිස්තැනකට පිළිතුරු ලියන්නයි. එතකොට ඒ අනුව ඔබ මේ විභාගයට සූදානම් වෙන්න ඕනේ. එතකොට බහුවර්ණ ප්‍රශ්නයකට උත්තර තෝරන්න නම් අපි ඒ ප්‍රශ්නේ පිළිබඳව නිවැරදි පිළිතුර ඔබ සතුව කියන්නේ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරිම පිළිතුර මොකක්ද කියලා තෝරගන්න. ඉතින් මේ පන්තියෙන් මම බලාපොරොත්තු වෙන්නේ දැන් මේක අපි වැඩිහිටි අධ්‍යාපනයක් විදිහට තමයි යන්නේ. එතකොට අපිට තියෙන කාල වේලාව සීමිතයි. බොහෝ විට කියන්නේ එක්සෑම් එකටත් තව කියන්නේ කාලයක් අපිට කියන්න බෑ. ඉක්මනින් පවත්වන්නත් පුළුවන්, නොපවත්වන්නත් පුළුවන්. අපිට තියෙන රාජකාරීත් එක්ක මේ තියෙන විෂයපතයත් එක්ක කොහොමද අපි මේ විභාගයෙන් ඉහළ ඉලක්කයකට යන්නේ, ඉහළ සාමර්ථ්‍යයක් ගන්න කොහොමද කියන එක තමයි අපේ අරමුණ වෙන්න ඕනේ. එතකොට මම බලාපොරොත්තු වෙන දේ තමයි මේ අපි ගත කරන කාලය පැය දෙකක් හෝ දෙකමාරක් අතරතුරේදී අද මේ කරන දේවල් ආයෙ පාඩම් කරන් ඉතුරු කරගන්න එපා. මේ මොහොතේදීම මේක මතක තියාගන්න කටයුතු කරන්න. ඒ විදිහට තමයි මම උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පැය දෙකම ඔබට අවධානය යොමු කරන්න පුළුවන් නම් ආයෙ මේ ගැන පාඩම් කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා ඔබ සියලු දෙනාටම ටියුට් එක ලැබිලා ඇති කියලා. ටියුට් එක ලැබිලා නැති කවුරු හරි ඉන්නවනම් මේ රේස් හෑන්ඩ් කරනවද මට ටියුට් එක ෂෙයා කරන්න පුළුවන්. ලැබිලා වගේ තමයි තේන්නේ. එහෙනම් ගැටලුවක් නැහැ. අපි ඉදිරියට යමු. මේකදී අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ස්ලයිඩ්ස් අතරතුරේදී දාලා තියෙනවා ඔබට මේ ටියුට් එකේ නැති අමතර ප්‍රශ්න කීපයක්. ඒකට බුද්ධි කලම්බන ප්‍රශ්න විදිහට තමයි දීලා තියෙන්නේ.
ඒ ප්‍රශ්නය ආවට පස්සේ ඒකට වෙන් වෙලා තියෙන කාල වේලාව තුළදී ඔබට මේ ප්‍රශ්නේ දිස්සනවා. එතකොට ටක් ගාලා කොලයක් අරගෙන ඒ ප්‍රශ්නටත් උත්තර ලියන්න. එතකොට මම එතනදී ආපහු නැවත ඔබට කියන්නේ නැහැ මේකට උත්තර ලියන්න කියලා. ඔබ ඒ වෙනුවෙන් සූදානම් වෙලා ඉන්න. එතකොට අපේ ටියුට් එකේ තියෙන පළවෙනි අපි මුලින්ම කතා කරගෙන යම් පාසලක තියෙන සම්පත් තියෙනවා. එතකොට මේ සම්පත් භෞතික සම්පත් මානව සම්පත් විදිහට තමයි ප්‍රධාන වශයෙන් අපි වර්ගීකරණය කරගන්නේ. එතකොට අද දවසේ අපි කතා කරන්නේ භෞතික සම්පත් ගැන විතරයි. මානව සම්පත් ගැන අපි ඉදිරි දවසකදී කතා කරමු. එතකොට මේ භෞතික සම්පත් උනා තවත් කොටස් කීපයකට කැඩෙනවා. මේකට උත්තර ලියපු අය ඒ කියන්නේ ප්‍රශ්න දානකොට ඊළඟ ප්‍රශ්නට උත්තර එනවා නම් chat box එකටත් දාලා ඔයාලට එකතු වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ මතකයත් බලා ගන්න පුළුවන්. මොකද අපි මේ මතකයේ අපේ තියෙනවනේ ආකාර තුනක්. දකින්නකොට මතකෙ හිටිනවා, අහගෙන ඉන්නකොට මතකෙ හිටිනවා, ලියනකොට මතකෙ හිටිනවා. එතකොට ඒ තුනම සිද්ධ වෙනවා. ඒක නිසා මේ ටියුට් එක යන අතරතුරදීත් අපිට මතක් වෙන දේවල් තියෙනවා නම් මම එතකොට මේ කතා කරන්නේ පොදුවේ ප්‍රශ්නත් එක්ක. එතකොට මේ ප්‍රශ්න වලට අදාළව තව අමතර කරුණුත් කියනවා. එතකොට ඒවත් සටහන් කරගන්න. එතකොට අපේ පාසලක තියෙන භෞතික සම්පත් ප්‍රධාන විදිහට අපට කඩන්න පුළුවන් එකක් තමයි පාරිභෝගික ද්‍රව්‍ය විදිහට. ඒ කියන්නේ එකපාරක් පාවිච්චි කරාට පස්සේ ඒකේ තියෙන ද්‍රව්‍යමය ගුණය නැති වෙලා යනවා. අඩු වෙලා යනවා. මෙතන ඔයාලට පේන උදාහරණ දෙනගෙන අපි ගන්න ලිපි ද්‍රව්‍ය වගේ දේවල්. එතකොට අපි A4 කොලයක් ගත්තොත් ඒක ලියලා වුණාට පස්සේ ඒ කොලේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙලා යනවා. අටවණු කූරක් ගත්තොත් අපි එකපාරක් පාවිච්චි කරාන් පස්සේ ඒකේ තියෙන ගුණය නැති වෙලා යනවා. අන්න එතකොට ඒ වගේ ද්‍රව්‍ය, ඒ කියන්නේ ෂය වෙලා, නැෂ්‍ය වෙලා යන ද්‍රව්‍ය තමයි පරිභෝග්‍ය ද්‍රව්‍ය විදිහට අපි හඳුනාගන්නේ. එතකොට ඊළඟට පරිභෝග්‍ය නොවන ද්‍රව්‍ය කියලා කොටසකුත් මේකේ තියෙනවා. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ ෂය වෙලා යනවා කියලා. එතකොට එහෙනම් ෂය නොවන ද්‍රව්‍ය තමයි මේ පරිභෝග්‍ය නොවන ද්‍රව්‍ය විදිහට හඳුන්වලා ගන්න. ඔයාලා හොඳටම දන්නවා ඇති ඉන්වෙන්ටරි පොත කියලා අහලා ඇති ඉස්කෝලේ තියෙනවා. එතකොට ඉන්වෙන්ටරි පොතට ඇතුළත් වෙන්නේ මෙන්න මේ වගේ ෂය වෙලා යන්නේ නැති ද්‍රව්‍ය. ඒ කියන්නේ අපි පරිභෝජනය කරාට පස්සේ ඒකේ තියෙන ද්‍රව්‍යමය ගුණය නොනැසී තියෙන්න ඕනේ. උදාහරණ තමයි පන්තිවල තියෙන ඩෙස්ක් පුටු ආදී කාර්යාලීය උපකරණ තියෙනවා. එතකොට මේ වගේ දේවල්. කියන්නේ වසරකට වඩා වැඩි කාලයක් අපිට භාවිතා කරන්න පුළුවන් දේවල් විදිහටත් අපි මෙතන සලකනවා පරිභෝග්‍ය නොවන ද්‍රව්‍ය. පාසලක් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මෙන්න මේ දෙක ගැන විතරමයි අපි. බොහෝ විට අහිලා තියෙන්නේ ඒ වගේ. මීට අමතරව අපි හැමෝටම අමතක වෙන දේ තමයි පාසලක් සතුව තියෙන ස්ථාවර වත්කම් හා සවිකිරි. එතකොට පාසල් වල තියෙනවා වයරින් කරලා විදුලි ආදී කියන්නේ විදුලි පංකාරව මේ ඒ කියන්නේ විදුලි පංකාර නම් අපි කොහොමද ඉන්වෙන්ටරි ගත කරනවා. ඊට අමතරව තියෙන දේවල් දැන් උදාහරණයක් විදිහට කියනලා මහින්දෝදේ විද්‍යාගාර ආවට පස්සේ ඒ වගේ සවිකිරීම් වලට වෙනමම මේ වගේ පොතක් මේන්ටේන් කරගෙන යන්න කියලා එයාලට කියලා තියෙනවා. එතකොට පාසලක තියෙන භෞතික සම්පත් ප්‍රධාන විදිහට වර්ග කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආකාර තුනට තමයි. පළවෙනි එක තමයි පරිභෝග්‍ය ද්‍රව්‍ය. ඊළඟට දෙවෙනි එක තමයි පරිභෝග්‍ය නොවන ද්‍රව්‍ය. තුන්වෙනි එක තමයි ස්ථාවර වත්කම් හා සවිකිරි. පැහැදිලි නේද? අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟට අපිට තියෙන්නේ භෞතික සම්පත් පිළිබඳ තොරතුරු ඇතුළත් වන ලේඛන කවරේද කියලා. දැන් අපි අඳුනාගත්ත පාසලක තියෙන භෞතික සම්පත් මොනවද කියලා ඊළඟට බලන්න ඕනේ අපි මේ භෞතික සම්පත් අපිට ඇතුල් කරන්න පුළුවන් ලේඛන මොනවද කියලා. පාසලක තියෙන සම්පත් ලේඛනගත වෙන්න ඕනේ. එතකොට මේවා මොන ලේඛන වලද අඳුනාගන්නේ? එතකොට අපි කතා කළා පරිභෝග්‍ය ද්‍රව්‍ය ගැන, පරිභෝග්‍ය නොවන ද්‍රව්‍ය ගැන. එතකොට පරිභෝග්‍ය ද්‍රව්‍ය අපිට ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ මොන පොතේද? පරිභෝග්‍ය නොවන ද්‍රව්‍ය කෝකටද ඇතුළත් කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා වඩු අට්ටෝරු පොත කියලා අපි අඳුන්වනවා. මෙතනදී ඔයාලා බලන්න ඕනේ පාසලේ තියෙන පොතේ නම. මෙන්න මෙතන මේ පොදු 44 කියන
පොත මධ්‍යම ආණ්ඩුවෙනුත් අපිට එවනවනේ මේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් අපිට එවනවා මේවාට අදාළ වෙන ආකෘති පත්‍ර. එතකොට මේ පොදු 44 මෙන්න මේකේ මේ නම වෙනස් වෙනවා මධ්‍යම ආණ්ඩුවෙන් දීපු පොතේ පළාත් සභා පොතේ යනවා. ඔබ හොඳට බලන්න ඔබේ පාසලේ බඩුවට්ටෝරු පොතයි ඉන්වෙන්ටරි පොතයි කියලා මෙන්න මේ නම් දෙකෙත් වෙනස ඉන්නේ. ඔය හේතු අනුව හොඳට බලන්න පාසලේ භාවිතා කරන්නේ මධ්‍යම ආණ්ඩුවෙන් ගහපු පොතක්ද නැත්නම් පළාත් සභාවෙන් ගහපු පොතක්ද කියලා. එතකොට ඒ අනුව තමයි මේකේ නම වෙනස් වෙන්නේ. එතකොට අපි මේ පොදු 44 ආකෘති පත්‍රත් ඒකට ඉන්වෙන්ටරි පොත බඩුවට්ටෝරු පොත කියලා අපි හඳුන්වන්නේ පාසලේ තියෙන කාලයක් පවතින. ඒ කියන්නේ ෂේ වෙලා යන්නේ නැති ද්‍රව්‍ය තමයි මේකට අපි ඇතුළත් කරන්නේ. ඊට පස්සේ තොග පොතට. තොග පොත කියලා කියන්නේ මේ පොදු 198 කියන පොත. එතකොට මේකට අපි ඇතුළත් කරන්නේ ඉන්වෙන්ටරියට ඇතුළත් නොකරන, ඒ කියන්නේ ෂය වෙලා යන ද්‍රව්‍ය තමයි පොදු 198 පොතට අපි ඇතුළත් කරන්නේ. මේ දෙකේ වෙනස පැහැදිලි වෙන්න ඕනේ ඔබට දැන්. මීට අමතරව, ඒ කියන්නේ පාසලක භාවිතා වෙන බඩුවට්ටෝරු පොතටයි තොග පොතටයි අමතරව අපි භාවිතා වෙන අනිත් ලේඛනය තමයි පරිග්‍රහණ ලේඛනය කියලා කියන්නේ. එතකොට පුස්තකාලයක් තියෙන පාසල්වල පුස්තකාලයට අයත් වන පොත්පත් සටහන් කරන්නේ අපි මේ පරිග්‍රහණ ලේඛනය. එතකොට භාණ්ඩ සමීක්ෂණයකට යනවා නම් ඔබ මේ සියලු පොත්පත් ආදේශනය කළ යුතු වෙනවා. මොකද පාසලේ තියෙන සියලුම භෞතික සම්පත් පිළිබඳ තොරතුරු ඇතුළත් වෙන්නේ මෙන්න මේ ප්‍රධාන ලේඛන තුනට. ලේඛන තුනෙන් තමයි ඔබට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මොනවද පාසලේ තියෙන භෞතික සම්පත් කියලා. ඊට අමතරව අපි කතා කළා මේ ලේඛන වලට අමතරව අර අපි කිව්ව අපිට හැමෝටම අමතක වෙන දේ තමයි ස්ථාවරවත්කම් හා සවිකිරීම. අපි බොහෝ විට පාසල් අධීක්ෂණයකට ගියත් අපි ඉල්ලන්නේ මේ ප්‍රධාන ඉන්වෙන්ටරි පොත කෝ කියන එක. බඩුවට්ටෝරු පොත කෝ කියන එක තමයි අපි සියලු දෙනාම අහන්න පුරුදු වෙලා තියෙන්නේ. මෙන්න මේක විතරයි අපි සාමාන්‍යයෙන් ඉල්ලන්නේ. මෙන්න මේකට දෙන අවධානය හරිම අඩුයි. නමුත් මේක ගැනත් අපි පාසලේ පොත්පත් ගැන අවධානය යොමු කරන්න ඕනේ. බොහෝ පාසල්වල විදුහල්පතිවරු විශ්‍රාමයේ යනකොට තමයි මෙන්න මේ පරිග්‍රහණ ලේඛනයක් නොමැතිකම ගැන අඩුව බහුතරයට දැනෙන්නේ. මොකද භාණ්ඩ සමීක්ෂණ වලට එනවා. එතකොට අපිට පුස්තකාලය පෙන්වන්න උනේ නැතොත්. එතකොට පුස්තකාලයේ තියෙන පොත් අපිලිවෙල නම් අපි පුස්තකාලය දෙන්නේ නැහැ භාණ්ඩ සමීක්ෂණයට. එතකොට එහෙම වුණාම පස්සේ මේ පරිග්‍රහණ ලේඛනය යාවත් කාලීන වෙලා නැහැ. සමහර තැන්වල ඒක ඒ පුස්තකාලෙත් එක්කම තිවිලා වේයෝ කාපු තැන් තියෙනවා. එතකොට පොත් විනාශ වෙලා පුස්තකාලේ තියෙන පොත් හොයා ගන්න බැරි වෙනවා. එතකොට මෙන්න මේ හේතුන් නිසා අවසානයේදී විශ්‍රාම යනකොට හරි ස්ථාන මාරු වෙලා යනකොට හරි තමයි මේවා මොකද ඊළඟ කෙනාට බාර දෙනකොට තමයි ගැටලු මතුවෙන්නේ. එතකොට මෙන්න මේ දෙක ගැන තමයි ඔබේ ප්‍රධාන අවධානය යොමු වෙන්න ඕනේ. මේ දෙක ගැන නම් අපි සාමාන්‍ය භාණ්ඩ සමීක්ෂණ කරනකොට කතා කරනවා. අවධානය යොමු වෙන්නේ නැති දෙක මෙන්න මේ දෙක තමයි. එතකොට මේ දෙකේ වැදගත්කම වෙන්නේ ඔඩිට් එකක් ආවොත් හරි විශ්‍රාම යනකොට හරි බාර දෙනකොට හරි මේවා මුදල්. ඒක නිසා අනිවාර්යෙන් මේවා නිවැරදිව තුලනය වෙලා තියෙන්න ඕනේ. තුන්වෙනි ප්‍රශ්නේ අපේ තියෙන්නේ වාර්ෂිකව පාසලක් සතු භෞතික සම්පත් පිළිබඳ තොරතුරු රැස් කරන්න පුළුවන් ආකාර මොනවද කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් මේ භෞතික සම්පත් ගැන ලිස්ට් එක විදිහට සලකන්නේ අර අපි කතා කරපු පොත් ගැන. එතකොට බඩුවට්ටෝරු පොතෙන් හරි තොක පොතෙන් හරි තමයි මේ තොරතුරු ගන්නෙ. හැබැයි ඒ පොත්වලට අපේ පාසලේ තියෙන සියලුම සම්පත් ඇතුළත් වෙලා තියෙනවද කියලා අපිට පරීක්ෂා කරගන්න විදිහක් තියෙන්න ඕනේ. එතකොට ඔබ දන්නවා ඇති අපේ පාසල කතරම් ගුණාත්මක දෙක ඒ පොත් යටතේ තේමා 7 යටතේ තියෙනවා භෞතික සම්පත් කළමනාකරණය ගැන. එතකොට ඒකේ කමිටුපත් කරලා තියෙනවා. ඒ කමිටු වල අයට පුළුවන් එයාලට කියලා තියෙනවනේ සාමාන්‍ය වාරයකට එක අධීක්ෂණය ගානේ හරි කරන්න කියලා. එතකොට ඒ අධීක්ෂණ වලදී හරි හඳුනා ගන්න පුළුවන් පාසලේ තියෙන භෞතික සම්පත් මොනවද කියලා. හැබැයි අපි බොහෝ විට කරන්නේ පාසලේ තියෙන සම්පත් අනුනාගෙන අර පොතත් එක්ක චෙක් කරන්නේ නැහැ. ඉන්වෙන්ටරි පොතත් එක්ක චෙක් කරන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔබ චෙක් කරන්න ඕනේ මොනවද මේකේ තියෙන සම්පත්. ඒ කියන්නේ පාසලේ තියෙන සම්පත් සියලු දේම අපේ ඉන්වෙන්ටරි පොත්වලට ඇතුළත් වෙලා තියෙනවද කියන එක.
ඊට පස්සේ ඔබ දැකලා ඇති අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගහලා තියෙනවා අපිට මුද්‍රණය කරලා දීලා තියෙනවා පන්ති වාර්තා පොත. මම ඔබට ඒක ෂෙයා කරන්නම්. මේ පන්ති වාර්තා පොතේ තියෙනවා මූලික තොරතුරු ඇතුළත් කරන විදි ගැන. තියෙන්නේ මෙතන මේ ආකෘති පත්‍රය. අපිට තියෙනවා මෙහෙම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පන්ති වාර්තා පොත් සඳහා මේ ආකෘතියක් දීලා තියෙනවා. මේක ප්‍රාථමික අංශයේ පොත. මේ වගේම ද්විතීයික අංශයටත් පොතක් දීලා තියෙනවා. එතකොට මේ පොතේ දාලා තියෙනවා තමන්ගේ පන්ති කාමරයට අදාළව තියෙන සම්පත් පිළිබඳ තොරතුරු මොනවද කියලා ඇතුළත් කරන්න. පන්තියේ තියෙන භෞතික සම්පත් මොනවද කියලා. එතකොට මෙතන අපට පුළුවන් මූලික වශයෙන් පන්ති කාමරවල තියෙන පාසලේ තියෙන දත්ත රැස් කරගන්න මේ මූලිකම ක්‍රමය. එතකොට පන්ති කාමරේ හරියට මේ පොත් අප්ඩේට් වෙලා තියෙනවා නම් පන්තියෙන් පන්තියට අපිට මේ පන්ති වාර්තා පොත් අරගෙන පාසලේ තියෙන භෞතික සම්පත් ලේසියෙන්ම ගණනය කරගන්න පුළුවන්. එතකොට මේකෙන් වෙන්නේ කාලකලමනාකරණය කරනවා. මොකද ඒ කියන්නේ තමන්ගේ පන්තියේ තියෙන ටික තමන් අප්ඩේට් කරාම පාසලේ සමාන්තර පන්ති ගණනාවක් තියෙනවා හරිම ලේසියෙන් මේ තොරතුරු ටික අපිට එකතු කරගන්න පුළුවන්. මෙතන තියෙන පාසලේ තියෙන භාණ්ඩය මොනවද? එතකොට ඒවා කොච්චර ප්‍රමාණකින් අපිට උවමනා වෙනවද? දැනට තියෙන්නේ කීයද? එතකොට උවමන අතිරික්ත තියෙන්නේ කොහොමද? අයින් කරන්න ඕන දේවල් තියෙනවද කියලා. මේ භාණ්ඩ සමීක්ෂණ වලට ගියාම තියෙන ලොකු ගැටලුවක් තමයි පාසලේ අයින් කරන්න ඕනේම අයින් කරගෙන නැහැ. එතකොට යාළුවා ඒවා අඳුනාගෙන නැහැ. එතකොට දැන් මෙන්න මේ වගේ පන්ති කාමර මට්ටමින්ම ඉවත් කිරීම අඳුනාගෙන තියෙනවා නම් භාණ්ඩ සමීක්ෂණයකදී හරිම ලේසි ඒ අදාළ කමිටු වලට තීරණ ගන්න. ඉවත් කිරීම මොනවද කියලා පන්තියෙන් පන්තියට අපිට අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ අනෙකුත් කාර්යාලවල තියෙන ඒවාත් අපිට මේ ආකාරයෙන්ම අඳුනා ගන්න පුළුවන්. මේ ගමන්ම අද දවසේ අපි මානව සම්පත ගැන කතා නොකලත් මෙතනත් මම මේ තොරතුරු ඔබට පෙන්නන්නම්. ශිෂ්‍ය තොරතුරු ඇතුළත් කර ගැනීමට මෙහි පිටුවක් වෙන් වෙලා තියෙනවා. ඒකට මේ ශිෂ්‍යයාගේ නම, මේ මව්පියා භාරකරුව කවුද, ලිපිනේ දුරකථන ආදී අංක ආදිය මේකේ සටහන් කරන්න තියෙනවා. එතකොට මේක යාවත් කාලින වෙලා කියලා කියන්නේ ඔබට පාසලේ තියෙන ශිෂ්‍ය තොරතුරු ඉබේම යාවත් කාලීන වෙනවා. අපිට මෙතනදී දැන් අපි කතා කර හිටියේ පාසලක තියෙන භෞතික සම්පත් පිළිබඳ තොරතුරු රැස් කරන්න පුළුවන් ප්‍රධාන ආකාර මොනවද කියලා. ක්‍රම මොනවද කියලා. එතකොට දැන් ඔබ දන්නවා. එතකොට පන්ති වාර්තා පොත් වලින් තමයි ප්‍රාථමිකවම මේ පිළිබඳව තොරතුරු රැස් කරන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව අභ්‍යන්තර සමීක්ෂණ, ඒ වගේම වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වලට නිලධාරීන් වෙනවා. අභ්‍යන්තර අධීක්ෂණ. එතකොට අභ්‍යන්තර අධීක්ෂණය කරන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් කරන්නේ මෙන්න මේ අපේ පාසල කතරම් ගුණාත්මකද කියන චක්‍රලේඛයේ අනුව. මෙතන මේ තියෙනවානේ අභ්‍යන්තර අධීක්ෂණ මෙන්න මේද කියන්නේ එකට. එතකොට මෙන්න මේ අභ්‍යන්තර සමීක්ෂණ කියන එක තමයි අපේ පාසල් වල අඩුවෙන්ම කෙරෙන දේ. එතකොට මේකේ තියෙන වටිනාකම තමයි මේ අපි මෙතන අභ්‍යන්තර අධීක්ෂණය කරත් අහු නොවන දේවල් තියෙනවා. එතකොට අභ්‍යන්තර සමීක්ෂණයකිනුත් අපිට පවත්වුවොත් හොයාගන්න පුළුවන් මොනවද අපේ පාසලේ තියෙන බඩු භාණ්ඩ භෞතික සම්පත් මොනවද. එතකොට ඒවා මේ සියල්ල යාවත් කාලින වෙලා තියෙනවද. මේක සාමාන්‍යයෙන් يعني කෙරෙන්න කියලා කියන අවස්ථාව තමයි විදුහල්පතිවරයෙක් ස්ථාන මාරු වෙලා යනකොට හරි විශ්‍රාම යනකොට හරි අභ්‍යන්තර සමීක්ෂණයක් පවත්වලා පාසලේ තියෙන බඩු මොනවද කියලා අඳුනාගෙන ඒවා ඉතා ඉක්මනින් නිවැරදි කිරීම කටයුතු කරගන්න පුළුවන්. එතකොට බොහෝ විට අපි මේ අභ්‍යන්තර සමීක්ෂණ කරන්නේ අන්න ඒ වගේ අවස්ථාවන් වලට තමයි. ඒකට ඊට අමතරව අපි සාමාන්‍යයෙන් කරන දේවල් තමයි අනිත් කරුණු ටිකෙන් දක්වලා තියෙන්නේ. මම ඔබට කිව්ව බුද්ධි කලම්පන ප්‍රශ්නය. විනාඩි 5ක කාලයක් දෙන්නම් ඉක්මනට මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න. මම හිතනවා ඔබ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න නැති කියලා. අපි මීට අදාළ මේ බුද්ධි කලම්බන ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ඉස්සරහට يعني මේ ටියුට් එකේ තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර වෙලා අන්තිමට කතා කරනවා. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊට පස්සේ අපි දැන් කතා කළා පාසලේ තියෙන භෞතික සම්පත් වර්ගීකරණය කරාට පස්සේ පුස්තකාල පොත් ගැන. මෙන්න මේ පුස්තකාල පොත් මම කිව්වා මේක ඊටාම අපි කියන්නේ නොසලකා හරින මට්ටමක් පාසලක තිබුණත් පුස්තකාල පොත් කියන්නේ විගණනයට ලක් වෙන අංශයක්. කියන්නේ අපි නොසලකා ඉන්න බැරි ඊටාමත් වැදගත් අංශයක්. එතකොට මේකෙදී
කාට හරි පුළුවන් නම් කියන්න දන්න කෙනෙක් ඉන්නවා නම් පුස්තකාලයකට පොත් ලැබුණට පස්සේ කොහොමද සාමාන්‍යයෙන් පාසලේ කටයුතු කරන්නේ මොන ආකාරයෙන්ද? මොනවද ඔයාලා කරන්නේ ඉස්සෙල්ලාම? හරි. මේකෙදී සාමාන්‍යයෙන් අපි කරන්නේ පාසලකට පුස්තකාල පොත් හම්බුනාට පස්සේ පරිග්‍රහණ ලේඛනයට ඇතුළත් කරන එක තමයි අපි ප්‍රධාන වශයෙන් කරන්නේ. නමුත් පරිග්‍රහණ ලේඛනයට යන්න කලින් අපි සටහන් කරන්න ඕනේ පොත් කීපයක් තියෙනවා. එතකොට ඒක තමයි පාසලේ තියෙනවනේ අපේ තොග පොතක්. එතකොට පොදු 198 තමයි මේකට භාවිත කරන ආකෘතිය. එතකොට පාසලේ තියෙන පරිභෝජ්‍ය නොවන. ඒ කියන්නේ මේ පොදු 198 කියන ලේඛනය අපි පාවිච්චි කරනවා මේ අර ෂේ වෙලා යන ද්‍රව්‍ය වලටත් අපි පාවිච්චි කරනවනේ. එතකොට මෙතන ෂේ නොවන ද්‍රව්‍ය ඇතුළත් කරන තොග පොතේ තමයි මේ පොදු 198 පොතේ තමයි අපි මේක ඇතුළත් කරන්නේ. එතකොට ඒකේ සටහන් කරලා ඉවර වෙලා තමයි ඊට පස්සේ පුස්තකාලයේ තියෙන්න ඕනේ මේ වගේ පොදු 198 පොතක්. එතකොට මේ පාසලේ තියෙන පරිභෝජ්‍ය නොවන තොග පොතට අපි දානකොට පුස්තකාලයට ආපු පොත් එකකින් එකට නම් කරන්නේ නැහැ. පුස්තකාල පොත් කියලා ලියලා එක තීරුවක තමයි ඒ ලැබිච්ච පොත් සංඛ්‍යාව විතරයි අපි මෙහිදී සටහන් කරන්නේ. ඒ වගේම තමයි පුස්තකාලයේ තියෙන පරිභෝජන වන තොග පොතෙත් අපි පුස්තකාලයට ලැබෙන පොත් එකකින් එකට නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැ. පුස්තකාල පොත් කියලා දාලා පොත් සංඛ්‍යාව තමයි සටහන් කරන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පාසලේ තියෙන පුස්තකාලයට අයිති වෙලා තියෙන මුළු පොත් සංඛ්‍යාව කීයද කියලා ගණනය කරන එක. ඒකෙන් ලැබෙන පහසුව ඒක. මේ පොත් දෙකේම ඇතුළත් කරාට පස්සේ තමයි අපි පරිග්‍රහණ ලේඛනයේට මේ පොත් ඇතුළත් කරන්නේ. පස්සේ මේ පරිග්‍රහණ ලේඛනය සකස් කරලා තියෙන්නේ මේ අධ්‍යාපන B132 කියන ආකෘතිය අනුව තමයි. පරිග්‍රහණ ලේඛනයේ ආකෘතිය මොකක්ද හුවොත් අධ්‍යාපන B132 කියන ආකෘතිය තමයි මේකට අපි පාවිච්චි කරන්නේ. එතන අපිට පේනවානේ. අධ්‍යාපන B132. මේක තමයි ආකෘතිය. පැහැදිලිනේ මුලින්ම පාසලට එන පරිභෝජ්‍ය නොවන තොග පොතට දානවා. ඊට පස්සේ පුස්තකාලයේ තියෙන තොග පොතට ඇතුළත් කරනවා. ඊළඟට පරිග්‍රහණ ලේඛනයට ඇතුළත් කරනවා. එහෙම තමයි පුස්තකාලයට හම්බෙන පොත් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය වෙන්නේ. ඊපස්සේ තියෙනවා අපිට පාසලකට ලැබෙන ද්‍රව්‍ය තියෙනවා. මේ භෞතික සම්පත් අපිට ලැබෙනවා. ආයි චුට්ටක් කලින් ස්ලයිඩ් එක චුට්ටක් දාන්න. පාසලකට අපිට විවිධ ද්‍රව්‍ය ලැබෙන ක්‍රම තියෙනවා. ප්‍රධාන වශයෙන් අපිට අපි ජාතික පාසලක් වුණත් සමහර පළාත් පාසල් වල අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපිට ද්‍රව්‍ය ලැබෙනවා. අහන්න තියෙනවා. ඔව් කතා කරන්න. පොඩි දෙයක් අහන්න තියෙනවා. හරි. අර ඉස්සෙල්ලා කියපු කලින් කියපු පාසලේ පරිභෝජ්‍ය නොවන 198 කියන්නේ සාමාන්‍යයෙන් අපි මේන් ඉන්වෙන්ටරි කියන එකද? නෑ. මේන් ඉන්වෙන්ටරි කියන්නේ පොදු 44ට දාලා තියෙන එක. නේද? මෙතන අපි පළවෙනි 44ට. පොදු 44. මම කිව්වේ ඒක මේ මෙන්න මෙතන මේ තියෙන්නේ පොදු 44 පොත තමයි මේන් ඉන්වෙන්ටරි කියලා අපි කියන්නේ. එතකොට ඒකට තමයි ස්ථාවර භාණ්ඩ ඇතුළත් කරන්නේ. එතකොට මේ පොදු 198 කියලා කියන්නේ පරිභෝජ්‍ය ඒවත් දාන්න පුළුවන් පරිභෝජ්‍ය නොවන ඒවත් දාන්න පුළුවන්. එතකොට මේකෙදි පරිභෝජ්‍ය ද්‍රව්‍ය විදියට අපි පාවිච්චි කරන්නේ එතකොට පාවිච්චි කරාට පස්සේ ඡය වෙලා යන ද්‍රව්‍ය. ඒ කියන්නේ අපි රට හුණු ලිපි ද්‍රව්‍ය ඒ වගේ දේවල්. පරිභෝජ්‍ය නොවන ද්‍රව්‍ය කියලා කියන්නේ අර පුස්තකාල පොත් වගේ දේවල්. එතකොට පුස්තකාල පොත් අපේ කාලයක් තියෙනවා ඉක්මනට ඡය වෙලා යන්නේ නැහැ. නමුත් ඒවා අර ඉන්වෙන්ටරියට දාන්න පුළුවන් තරම් කාලයක් පාවිච්චි කරන්නත් බැරි දේවල්. පැහැදිලි නේද? සාමාන්‍යයෙන් මේ අර අපිට මේ ඔය මොකද කලාප කාර්යාල වලින් එහෙම පොත් හම්බ වෙනවනේ ගුරුපත් පොත් ඒ වගේ කියන්නේ සියලු පොත්පත් තමයි මේ පොදු 198 යටතේ පරිභෝජ්‍ය නොවන ද්‍රව්‍ය විදියට අපි ගණන් ගන්නෙ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. මෙතන තියෙන හරි. ඊට පස්සේ දැන් අපිට පාසලකට භෞතික සම්පත් ලැබෙන්නේ කලාප කාර්යාලයෙන් ලැබෙන්න පුළුවන් නැත්නම් කොට්ටාස කාර්යාල වලින් ලැබෙනවා. ඊට පස්සේ පළාත් පාලන ආයතන වලින් විවිධ ආයතන තියෙන ප්‍රතිපාදන හරහා දේවල් ලැබෙනවා. එතකොට විවිධ ආයතන හරහා දේවල් අපිට පාසල් ලැබෙනවා. එතකොට මේ හැම දෙයක්ම ලැබෙනකොට අපිට තහවුරුවක් දැනෙන්න ඕනේ. එතකොට මොකක් හරි දෙයක් ආවට පස්සේ මේ බඩුව අපිට ලැබුණා කියන එකට. එතකොට මේ යම් දෙයක් අපිට ලබාලා දෙනකොට අපි එක්ක
සාමාන්‍යයෙන් පාවිච්චි කරන පොදු ආකෘති පත්‍ර තියෙනවා. එතකොට මේ පොදු ආකෘති පත්‍ර මධ්‍යම රජයේම තමයි අපිට ලබා දීලා තියෙන්නේ. එතකොට මෙතනදී අපි කතා කරන්නේ මේ භෞතික සම්පත්. පාසලට ලැබෙන භෞතික සම්පත් අපිට ලැබෙන්නේ කුමන ආකෘතියක් යටතේද? එහෙම නැත්නම් ඒවා නිකුත් කරන්න පුළුවන්. එතකොට අපිට දැන් නිකුත් කිරීමක් නේ අපිට කරන්නේ ආයතනේ. එතකොට ඒ ද්‍රව්‍ය අපිට ලැබුණාට පස්සේ ඒක ලැබුණා කියලා අපි කොහොමද දන්නන්නේ? අන්න ඒක තමයි මේ තියෙන්නේ. පාසලකට අපිට දේවල් ලැබෙනකොට යම් ආයතනයකින් මේක අපිට නිකුත් කරන්නේ. ඒ නිකුත් කරනකොට අපිට ඒ භාණ්ඩ ලැබෙන්නේ පොදු 141 කියන ආකෘති පත්‍රයේ. ඒකට ඔබ දැකලා ඇති මේක පොදු 141 ආකෘති පත්‍රය නිකුත් කරන්න. ඒ කියන්නේ අපිට යම් බඩුවක්, ඒ කියන්නේ භාණ්ඩයක් එවනකොට ඒ භාණ්ඩය එවන ආයතනයෙන් තමයි මේක අපිට ලැබලා දෙන්නේ. එතකොට මේකේ සඳහන් වෙනවා අපි වෙනුවෙන් නිකුත් කරලා තියෙන භාණ්ඩ මොනවද කියලා. එතකොට ඒකේ ලයිස්තුගත කරලා තියෙනවා මොනවද මේ අපි ඔබ කියන්නේ ඔබ පාසල වෙනුවෙන් එවන්නේ කියලා. එතකොට මේකෙදි මේ අපිට ආකෘති පත්‍ර පොතක් විදිහට තමයි තියෙන්නේ. එතකොට ඒකේ පිටපත් දෙකකින් තමයි මේක සම්පූර්ණ කරන්න ඕනේ. මුල් පිටපත අපිට භාණ්ඩත් එක්ක ලැබෙනවා. එතකොට කාබන් කොපි එක අපේ පොතේම ඉතුරු වෙනවා. ඒවා අපි පාසලේ ගොනු කරලා තියෙන්න ඕනේ. මොකද මේවා විකරණ විමර්ශන වලට ලක් වෙනවා. එතකොට ඒ වගේම තමයි එකෙන් තමයි අපි අපේ තියෙන තොග කොහොමද අපි නිකුත් කළේ කියන එක මැනගන්නේ. එතකොට පාසලේදී විකරණ වලට හරි යම්කිසි ආයතනයකින් හරි මේවා පරීක්ෂා කරන්න ආවට පස්සේ මේ තියෙන නිකුත් කිරී සෑම අපි නිකුත් කරන ලද නිකුත් කිරීමේ නියෝගයකටම කියන්නේ මේ සෑම පොදු 141කටම අපි ළඟ අපිට ලැබිලා තියෙන්න ඕනේ ඒ අපි යවපු ආයතනයෙන් ඒ භාණ්ඩ යාලට ලැබුණා කියලා ලැබීම් නියෝගය. තියෙනවනේ අපි මෙන්න මේ නිකුත් සෑම නිකුත් කිරීමේ නියෝගයකටම අපිට ලැබෙන්න ඕනේ ඒ භාණ්ඩවලට අදාළව ලැබීම් නියෝගයක්. එතකොට මේකට අදාළව ලැබීම් නියෝගය. එතකොට දැන් අපි මේ තියෙන්නේ ලැබීම් නියෝගයක් අපිට අදාළ ආයතනයෙන් ගෙන්නා ගන්න ඕනේ. එතකොට මේ නිකුත් කිරීමේ නියෝගයේ අපේ පොතේ ඉතුරු වෙලා තියෙන දෙවෙනි පිටපතත් එක්ක අපිට ඒ අදාළ ආයතනයෙන් එවන ලැබීම් නියෝගය සම්බන්ධ කරලා ඒවා වෙනමම ගොනු කරලා තියාගන්න ඕන වෙනවා. එතකොට මේක ගැන සඳහන් වෙලා තියෙන්නේ මුදල් රෙගුලාසි යටතේ. එතකොට ඊට පස්සේ නෑ පොඩ්ඩක් ඉන්න. එතකොට දැන් ඔය ඉස්කෝලවල 219 කියලා තියෙනවනේ. ඒකනේ ඔව්. එතකොට ඒකටද මේක හමුනන්නේ? එතකොට මේ ඒක හමුනන්න ඕනේ මේකට. දැන් හරි අපි කිව්ව අපි නිකුත් කරන ආයතනය කියලා අපි කිව්ව අපි කලාප කාර්යාලය. එතකොට අපි භාණ්ඩ යවනවා පාසලකට. අපි ගාව නිතර වෙන්නේ මේ නිකුත් නියෝගයේ මේ දෙවෙනි පිටපත. ඒකට පාසලින් ලැබෙන ලැබීම් නියෝගය අපි මේකට අමුණලා තියෙන්න ඕනේ. පැහැදිලිනේ? ඒ වගේම තමයි 219න් කඩලා ඒ ණයට දෙන එක එහෙ අමුණ ගන්න. ඔව්. දැන් මේ මෙතන දැන් ඔන්න අපි දැන් ලැබීම් නියෝගය ගැන කතා කරනවා. දැන් ඔන්න මම කලාප කාර්යාලය නම් ඔයා පාසල නම් මම එවනවා මගේ නිකුත් නියෝගයකින් පොදු 141කින් මේ භාණ්ඩ ටික. එතකොට ඔයාට ඒක ලැබුණාම ඔයා ඒක මට දන්නල එවන්න ඕනේ. ඒ එවන්නේ ලැබීම් නියෝගයකින්. එතකොට පොදු 219ක්. එතකොට මම ඔයාට එවනවා භාණ්ඩත් එක්ක පොදු 141 මුල් පිටපත. එතකොට ඔයා මට එවනවා පොදු 219 මුල් පිටපත. එතකොට මං ගාව පොදු 141 ඉතුරු වෙලා තියෙන දෙවනි පිටපතට මම ඔයාගෙන් හම්බ වෙන පොදු 219 මුල් පිටපත ගොනු කරලා තියෙනවා. ඒක තමයි මෙතන මේ කියන්නේ. තමාට ලැබෙන ලැබීම් නියෝග සමග නිකුත් කිරීමේ නියෝග වල හරස් සටහන් සඳහන් කළ යුතුය කියලා. පැහැදිලි නේද? හරි මඩම්. හරි. ඕකේ අර රිවර්ස් එකක් කරෙන්න ඕනේ නැතිනේ ඉස්කෝලේ. ඔව් ඒක එතකොට අර මොකද කායෙන්න ඕනේ. අන්න හරි. දැන් එතකොට මේ කතා කරන්නේ ඒක. එතකොට අපිට දැන් එතකොට භාණ්ඩ එනවනේ පාසලට කලාප කාර්යාලයේ. එතකොට ඒ ආවට පස්සේ භාණ්ඩ බාර ගන්න කෙනා මේ පොදු 219ක් සකස් කරලා කලාප කාර්යාලයට යවන්න ඕනේ. එතකොට මේකේ පොදු 219 මුල් පිටපත ලැබෙන්නේ භාණ්ඩයේ ඔප්පු ආයතනයේට අපි ගාව ඉතුරු වෙන්නේ පොදු 219 දෙවෙනි පිටපත. එතකොට අපි මේ පොදු 219 දෙවෙනි පිටපතට අපිට ලැබුණු නිකුත් කිරීමේ නියෝගය කියන්නේ පොදු 141 ගොනු කරලා තියෙන්න ඕනේ.
අපිට ලැබීම් නියෝගය අපි නිකුත් කළේ මොකටද කියන එක තහවුරු කරගන්නේ අපි මෙන්න මේකේ. එතකොට මේකත් පිටපත් දෙකකින් අපි සම්පූර්ණ කරන්න ඕනේ. ඒක තමයි අර මුල් පිටපතයි දෙවෙනි පිටපතයි කියලා කියන්නේ. දැන් ඔබට ආයි බුද්ධි කලම්බන ප්‍රශ්නයක් තියෙනවා. මේකට පිළිතුරු ලියන්න. මැඩම් මේකෙදී අර පිටපත් දෙකකින් සම්පූර්ණ කළ යුතුයි කිව්වහම එතකොට පිටපත් දෙකක්ම යවන්න ඕනද? අපි නෑ පිටපත් දෙකක් කියලා කියන්නේ මේකේ මේ ආකෘති පත්‍ර පොත එන්නේ මේ මුල් එකනේ මුල් ඔරිජිනල් එකයි ඒකේ ඩුප්ලිකේට් එකයි විදිහට. ඔයාලා මේ පොත අරගෙන බලන්න ඒකේ එකම අංකෙන් තමයි කොළ දෙකක් තියෙන්නේ. ඒතර කොළ දෙක පාට දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් මුල් පිටපත සුදු පාටට වගේ තියෙනවා. දෙවෙනි පිටපත රෝස පාටට තියෙනවා. එතකොට පිටපත් දෙකක් කියන්නේ ඒකයි. මුල් පිටපතයි ඒකෙම අනු පිටපතකුයි. කාබන් කොපි එකක් එනවා. එතකොට හරස් යොමු සටහන කියන්නේ ওই දෙවෙනි පිටපත කියන එකටද? ඔව් හරස් යොමු සටහන කියලා කියන්නේ මේ හැම මත්වන කියන්නේ රජයෙන් නිකුත් කරන හැම ආකෘතියකටම අංකයක් තියෙනවා. ඒ පොතේ අංකයක් දාලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අර QR ඒ වගේ අංක මේ අකුරු දෙක ඉලක්කම් අකුරු දෙකකුත් එක්ක තමයි ඉලක්කම් තියෙන්නේ. එතකොට මේ හරස් සටහන් කියලා කියන්නේ එතකොට ඔයාලා වෙන වෙනම ගොනු කරගන්නව නම් අර ලැබිච්ච නියෝගය අර අංකෙත් එක්ක දාලා තියන්න පුළුවන්. එතකොට නිකුත් කිරීමේ නියෝගය සටහන් කරනවා මේකට හම්බෙච්ච ලැබීම් නියෝගය මොකක්ද කියලා. ලැබීම් නියෝගයේ දෙවෙනි පිටපතේ ලියා ගන්නවා මේ අපි ලැබීම් නියෝගය නිකුත් කළේ මොන මේ නිකුත් කිරීමේ නියෝගයට අනුවද කියලා. ඒකයි මේ හරස් යොමු සටහන් කියලා කියන්නේ. එතකොට මේවා අනුක්‍රමික අංක පිළිවෙලට ගොනු කළ යුතුයි කියලා කියන්නේ අපිට තැන් තැන් වලින් මේ පොතේ මේ රිසිට් කඩන්න බෑ. මොකද ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ මොකක් හරි අක්‍රමිකතාවයක් තියෙනවා. අපි නියමිත වෙලාවට බඩු නිකුත් කළා නැහැ. ඒ කියන්නේ ගබඩාවේ තියන් ඉඳලා. ඒ වගේ දේවල් හින්දා තමයි මේ අනුක්‍රමික අංක පිළිවෙලට ගොනු කළ යුතුයි කියලා කියන්නේ. එන්න මේක ගැන හරියට හිතන්න මෙතන ගැටලුවක් තියෙනවා. මොකද මූල්‍ය කළමනාකරණයට අදාළ චක්‍රලේඛ ගණනාවක් නිකුත් වුණා. එතකොට ඒවයි සංශෝධනත් ආවා, අවලංගු කිරීමනුත් ආවා. ඒක නිසා තමයි මේ ප්‍රශ්නය දැම්මේ. මතක් කරලා බලන්න මොනවද ආපු චක්‍රලේඛ මොනවද ඒවයි ආපු වෙනස්කම් කියන එක. මම හිතනවා ඒකට කාල වේලාව ඇති කියලා. අපි ඊට පස්සේ කතා කරමු ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන. අපේ පාසලකට අවශ්‍ය වෙන භෞතික සම්පත් අපිට එක එක ආයතන වලින් ලැබෙනවා. එහෙම නොලැබෙන දේවල් අපිට ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා තමයි මිලදී ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ පාසලට අවශ්‍ය භෞතික සම්පත් මිලට ගන්න නම් අපි කොහොමද මොනවද අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ගය කියන එක තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට මම ඔබට කිව්වා මූල්‍ය චක්‍රලේඛ පිළිබඳව. දැනට භාවිතා වෙන්නේ මෙන්න මේ මූල්‍ය චක්‍රලේඛ වලින් මොන චක්‍රලේඛයේද? 2018යි 26 චක්‍රලේඛය මැඩම්. ප්‍රසම්පාදනයට අදාළවද නැත්නම් සියලුම පාසලේ අදාළ මූල්‍ය වලටද මේක 2026 2018ක භාවිතා වෙන්නේ? පාසලේ සියලුම මූල්‍ය කටයුතු වලට. මූල්‍ය කටයුතු වලට. එතකොට මේ කලින් තිබිච්ච චක්‍රලේඛ එකින් එක අවලංගු වෙවි මේ 26 2018 කියන චක්‍රලේඛය තමයි අපි භාවිතා කළේ. ඒ වුණාට ඔබ දැකලා ඇති මෙන්න මේ ලියුම 2019 1/29 තමයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දාලා තියෙන්නේ. මේකේ කියලා තියෙනවා කෙලින්ම මේ අපිට ආපු පාසල් පාදක ගුණාත්මක ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම් කරණය හා ප්‍රසම්පාදන පිළිබඳ චක්‍රලේඛය හා මාර්ගෝපදේශ අත්පොත අත්හිටුවනවා කියලා. මේ කියන්නේ 26 2018 දරන පොත. එතකොට මේකෙන් මේ 26 2018 කියන චක්‍රලේඛය අවලංගු කරලා මෙතන අයම මෙදා චක්‍රලේඛයක් කියවන හැටි කියලා දුන්නා. මේක නම් චක්‍රලේඛයක් නෙවෙයි මේ ලියුමක්. එතකොට මේකෙදි කියලා තියෙනවා. එතකොට මේ 26 2018 චක්‍රලේඛය අවලංගු කරලා නැවත 5 2015 දරන පාසල් වල ඔබට පේනවා ඇති මෙන්න මේක 5 2015 දරන පාසල් වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම සහනම් කිරීමට අදාළ චක්‍රලේඛය ඉදිරියට බලපැවැත්වෙනවා කියලා. එතකොට 5 2015 කියන එක තමයි බලපවත්වන්නේ කියලා මේකෙන් දීලා තියෙන්නේ. එතකොට 5 2015 කියන චක්‍රලේඛය මොකක්ද කියලා අපි බැලුවොත් මෙතන දාලා තියෙනවා මම මේ කොටස් උපුටලා තමයි අරන් තියෙන්නේ. මේ 5 2015 කියන චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ අපිට පාසල් වලට අදාළව තියෙන මුදල්
මේ අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කිරීමට. පැහැදිලි නේද? මෙතන තියෙන්නේ මේ පාසල් වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කිරීමට තමයි මේ 5/2015 කියන චක්‍රලේඛය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකේ 11 වෙනි එකෙන් කියලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ පාසල් වල විවිධ කාර්යයන් වලට අදාළව මුදල් එකතු කරනවානේ. එතකොට මෙන්න මේ පාසල් වල මූල්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඒවට අදාළ ඒවා තමයි අපි බලලා මේක බලපැවැත්වෙන්නේ කියලා. එතකොට දැන් ඔතන ගැට්ටණයක් එනවා 26/2014ට වළංගු වෙන්නේ 5/2015ද කියලා. එතකොට මේ දෙකම එකට ගත්තට පස්සේ කියවනකොට අපිට තේරෙන්නේ 26/2018 අවලංගු කරලා තියෙන්නේ මේ පාසල් වල ළමයින්ගෙන් මුදල් එකතු කිරීම වලට අදාළව කියලා. ඒ කියන්නේ එතකොට අපිට පැහැදිලි වෙනවා ප්‍රසම්පාදනයට අදාළව එතකොට උපදෙස් තියෙන්නේ මේ 5/2015 කියන චක්‍රලේඛයේ ප්‍රසම්පාදන සම්බන්ධ මොනවත් සඳහන් වෙලා නැහැ. එතකොට අපිට පැහැදිලි වෙනවා ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ උපදෙස් තියෙන්නේ එහෙනම් මෙන්න මේ 26/2018 චක්‍රලේඛයේම තමයි. එතකොට අපි තාමත් ඒක සම්බන්ධ කටයුතු වලට පාවිච්චි කරන්නේ මෙන්න මේ චක්‍රලේඛය. එතකොට 5/2015 එක අපට අයිති වෙන්නේ මේ පාසල් වල ළමයින්ගේ මුදල් එකතු කර ගැනීමට අදාළව උවමනා වෙන උපදෙස් සඳහා තමයි අපිට මෙන්න මේ චක්‍රලේඛය පාවිච්චි කරන්න වෙන්නේ. ඒකට පැහැදිලිනේ මේ ප්‍රශ්නෙට උත්තරේ එන්නේ මෙන්න මේ 26/2018 චක්‍රලේඛය. ඊළඟට ප්‍රසම්පාදනය හා සම්බන්ධ කමිටු මොනවද? කමිටු කීයක් තියෙනවද? ප්‍රසම්පාදනයට අදාළව කමිටු දෙකක් පාසලේ ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි පාසල් ප්‍රසම්පාදන කමිටුව, අනිත් එක තමයි තාක්ෂණ ඇගයීම් කමිටුව. ඒකට පොඩි අපරක වැරද්දක් තියෙනවා. තාක්ෂණ ඇගයීම් කමිටුව. මේ දෙකෙන් තමයි පාසලට අදාළ වෙන ප්‍රසම්පාදනයට අදාළ සියලු කටයුතු සිද්ධ කරන්නේ. ඊට පස්සේ මේ කමිටු වල සංයුතිය කොහොමද? එතකොට පාසල් ප්‍රසම්පාදන කමිටුවෙන් සංයුතිය වෙන්නේ. එතකොට ප්‍රසම්පාදනයෙන් තමයි තීරණය කරන්නේ පාසලට අවශ්‍ය මොන වගේ මිලදී ගැනීමද කියලා. එතකොට මේ ප්‍රසම්පාදන කමිටුවෙන් තමයි ඒක තීරණය කරන්නේ. එතකොට පාසලට අවශ්‍ය වෙන මිලට ගැනීම තීරණ කරන්න තමයි මෙන්න මේ කමිටුව හදලා තියෙන්නේ. එතකොට මේකට සම්බන්ධ වෙනවා පාසලේ විදුහල්පති. විදුහල්පති තමයි පාසල් සංවර්ධන විධායක කමිටුවේ සභාපතිත් වෙන්නේ විදුහල්පතිනේ. එතකොට ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විදිහට විදුහල්පති තමයි ඉන්නේ. එතකොට ඊට අමතරව පාසලේ ඉන්න නියෝජ්‍ය හරි සහකාර හරි අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ උපගුරුවරයෙක් එහෙමපත් කරගන්න පුළුවන්. දෙවනි සමාජිකයා විදිහට අපිට මේ ප්‍රසම්පාදනය කරන්නේ මොකක් හරි විෂයකට අදාළව නම් ඒ විෂය සම්බන්ධව දැනුම තියෙන ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට අපිට මේ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් මේ විෂයට අදාළ දැනුම තියෙන කෙනෙක් නැත්නම් එතකොට අපිට පාසලට ආසන්නයේ තියෙන වෙනත් පාසලක ගුරුවරයෙකුත් ඒ සඳහා සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ප්‍රසම්පාදන කමිටුවේ ප්‍රධාන වශයෙන් එතකොට 3 දෙනා ඉන්නේ. 3 දෙනාගෙන් දෙන්නෙක් අනිවාර්යෙන් පාසලේ ඉන්න ගුරු භවතුන් දෙදෙනෙක්. 3 වෙනි සමාජිකයා පාසලේ ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් සමාජිකයෙක් වෙන්නත් පුළුවන්. එතකොට ඊළඟට තමයි තාක්ෂණික ඇගයීම් කමිටුව තියෙන්නේ. තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාන්‍යයෙන් අපි 3 දෙනෙක් විදියට තමයි මෙතන මේවා කරන්නේ. පාසලේ ඉන්න ගුරු භවතුන් අනුව මේවා වෙනස් කරගන්න පුළුවන්. අද අපි කලින් කිව්වා වගේ මෙන්න මේක දෙවෙනි සමාජික කියන එකටත් එතකොට මේ විෂය දැනුම තියෙන ගුරුවරු දෙතුන් දෙනෙක් ගත්තොත් අර විනිවිදභාවය වැඩි වෙනවා. මිලදී ගැනීම ඒක නිතා හොඳ මිලදී ගැනීමකට අපිට යන්න පුළුවන්. අනිවාර්යයෙන් සංයුතිය හුවොත් අපි සාමාන්‍යයෙන් නම් කරන්න 3 තමයි මේ ඔයාලට දීලා තියෙන්නේ. එතකොට තාක්ෂණ ඇගයීම් කමිටුවෙත් එහෙමයි. එතකොට මෙතනදී හොඳට කල්පනා කරන්න ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ප්‍රධානියා විදුහල්පති වුණාට තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානියා විදුහල්පති විදිහට පත් කරන්න බෑ. අනිත් ප්‍රධාන දේ තමයි ප්‍රසම්පාදන කමිටුවේ ඉන්න සමාජිකයින් කවුරුවත් තාක්ෂණික ඇගයීම් කමිටුවේ ඉන්නත් බෑ. එතකොට මේක හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි පාසල් වල අධීක්ෂණයට ගියාට පස්සේ ප්‍රසම්පාදන ඇගයීම් කමිටුවේ ඉන්න කට්ටියම තාක්ෂණික ඇගයීම් කමිටුවත් සමහර වෙලාවට නම් කරලා තියෙනවා. මේ වැරද්ද දැන් වෙන්නේ නැහැ. මොකද කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මේ කමිටු දෙකේ ඉන්න සමාජිකයෝ අපි අනුමත කරගන්නවා. එතකොට මේ අනුමැතියට යවනකොට මේ වගේ දෝෂ වෙනවා නම් ඒවා
හම්බ වෙලා ඒව නිවැරදි කරගන්න ඒ වෙලාවෙම අවස්ථාව හම්බ වෙනවා. ඒ වුණාට සමහර වෙලාවට එහෙම නම් කරලා තිබුණත් පාසලේ කමිටු ක්‍රියාකාරී වෙනකොට අපිට පේනවා මේ එකම එක්කෙනා සමහර කමිටු වල ඉන්නවා කියලා. එතකොට වාර්තා වලින් අපිට ඒ වගේ දෝෂ අහු වෙනවා. එතකොට මේවා ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් කාරණාව තමයි මේ පාසල් අධීක්ෂණය යටතට මේ වැටෙනවනේ මේක ගැන කරුණු. එතකොට ඒවටත් එක්ක අමතර කරුණු තමයි මේ කියන්නේ. එතකොට ප්‍රසම්පාදන කමිටු වාර්තාවයි තාක්ෂණික ඇගීම් කමිටු වාර්තාවයි එකම පොතේ ලියන්න පුළුවන්ද බැරිද? මේ කමිටු වාර්තා ලියනකොට එකම පොතේ ලියන්න පුළුවන්ද නැත්නම් පොත් දෙකක ලියන්න ඕනද? පොත් දෙකක් තියාගන්න ඕනේ නේද මැඩම්? පොත් දෙකක් තියාගන්න ඕනේ. අන්න හරි. එතකොට මේ පොත් දෙකක් තියාගන්නගේ හේතුව තමයි අපි එකම පොතේ පාවිච්චි කළොත් මොකක්ද වෙන්නේ? එකම පොතේ පාවිච්චි කළොත් මේ කමිටු දෙකෙන් ගන්න තීරණ ගැන විනිවිදභාවයක් එන්නේ නැහැ. මේවා අනිවාර්යෙන් විගණනයට ලක් වෙන දේවල්. මේ විගණනයේදී අහන දේවල්. එතකොට ප්‍රසම්පාදන කමිටුවෙන් අපි දෙන්නේ මෙන්න මේ භාණ්ඩ අපට ඕන කියලා. තාක්ෂණික ඇගීම් කමිටුවෙන් තමයි අපි මොන භාණ්ඩද මිලදී ගන්න ඕන කියලා. එතකොට මේ දෙකොල්ල දෙන තීරණ එකම පොතේ ලිව්වොත් එතකොට විනිවිදභාවයක් එන්නේ නැහැ. එතකොට ඒවයි රහස්‍යභාවයන් ආරක්ෂා වෙන්නේත් නැහැ. ඒක නිසා මේ කමිටු දෙකේ ඉන්න ඕනේ පිරිස් දෙකක් වාර්තා ලියවෙන්න ඕනේ වෙනම. ඒක තමයි මේකෙදි හොඳටම අවධානය යොමු කරන්න ඕන දේවල්. එතකොට මේ තාක්ෂණික ඇගීම් කමිටුවේදී නියෝජ්‍ය හරි සහකාර හරි එහෙම නැත්නම් විදුහල්පතිවරයෙක් හරි එහෙම නැත්නම් අංශ ප්‍රධාන කෙනෙක් ඉන්න පුළුවන්. පළමු සමාජිකයා විදිහට ජ්‍යෙෂ්ඨ ගුරු බවතෙක් ගන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් විෂය දැනුම තියෙන ගුරුවරයෙ දෙවෙනි සමාජිකයෙක් විදිහට නම් කරගන්න ඕනේ. මැඩම් එතකොට ඒ කමිටු වලට ඉන්න ඕන සමාජිකයන් ගාන මෙච්චරයි කියලා එහෙම තියනවද? ඉස්කෝල අනුව එක වෙනස්. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. එතකොට මේ කමිටුව එක අවම වශයෙන් මේ තුන් දෙනා ඉන්න ඕනේ. එතකොට සමහර يعني පාසල් වල ඉන්න පිරිස හරි අඩුයිනේ. දැන් අපි කියමු දැන් අවම වශයෙන් ප්‍රයිමරියක් නම් සමාන්තර පන්ති නැත්තම් එතකොට එකේ ඉඳලා පන්ති 5යිනේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ඉස්කෝලයකට ගුරුවරු 5යි ඉංග්‍රීසි ගුරුවරයාත් එක්ක ගුරුවරු 6යි වැටෙන්නේ. එතකොට මේ 6 දෙනා අපිට පුළුවන් දැන් විදුහල්පතිත් එක්කනේ ගණන් ගන්නේ. එතකොට තුන් දෙනා බැලන්ස් කරගන්න පුළුවන්. ඊට වඩා අඩුවෙන් ඉන්න ගුරුවරු හරි අඩුයි. එතකොට මෙතන මේ අපි පෙන්නන්නේ අවම ගාන. අපිට එතකොට මම කලින් කිව්වා වගේ වැඩි කරගන්නව නම් වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ විෂයට අදාළ දැනුම තියෙන ගුරු බවතුන් සංඛ්‍යාව. අපි කියමුකෝ එතකොට බෑන්ඩ් එකක් අපි හදන්න යනවා කියලා පාසලේ. එතකොට බෑන්ඩ් එකක් හදන්න යනවා නම් එතකොට බෑන්ඩ් එකට වුණා සංගීත බඩු ඒ වගේම මිලදී ගන්න ඕනේ. එතකොට සංගීත බාණ්ඩ පිළිබඳ දැනුම තියෙන්නේ ඒ විෂය සංගීත හරි මොකක් හරි විෂය භාරව තියෙන ගුරු බවතට. එතකොට ඒකට අදාළ ඇඳුමක් නිර්මාණය කරනවා නම් එතකොට මේ නර්තනය කරන ගුරු බවතට පුළුවන්. එහෙම නැත්නම් මේ චිත්‍රකරන ගුරුවරයා සම්බන්ධ කරගන්න පුළුවන්. ඒවට අදාළවර ඩිසයින් මේවා හදාගන්න. එතකොට ඒ වගේ කීප දෙනෙක් ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ වැඩි වෙන සමාජිකයන් ගණන වෙන්නේ මෙන්න මේ විෂය පිළිබඳ දැනුම තියෙන ගුරුවරයෝ. මේ මෙච්චර සමාජික ප්‍රමාණයක් කියලා නැහැ. අවම වශයෙන් ඉන්න ඕනේ මෙන්න මේ තුන් දෙනා. අවම ගාන මෙච්චරයි. උපරිමේ තීරණය වෙන්නේ තමන් මිලදී ගන්න හෝ ඒ අදාළ කාරණේ අනුව. හරි මැඩම්. thank you. හරි. ඊට පස්සේ මෙතන කමිටු වලට අදාළ කාර්යය. මේක ගැන මම ලොකුවට විස්තර කතා කරන්නේ නැහැ. මේක ගැන හොඳ පැහැදිලි විස්තරයක් තියෙනවා. ඔයාලා ගාව තියෙනවා නම් මම පන්ති ඉවර වෙලා 20018 චක්‍රලේඛයත් ඔයාලට එවන්නම්. එතකොට මේ 12.1.2 යටතේ මේ තියෙනවා පාසල් ප්‍රසම්පාදන කමිටුවට අදාළ කාර්යයන් කියලා මේකේ පැහැදිලිව දක්වලා තියෙනවා. මේ ටික ඔයාලා කියව ගන්න. එතකොට ඒක ඔයාලට වටිනවා. අමතර දැනුමට මේක කියව ගන්න. ඒ වගේම තමයි තාක්ෂණික ඇගීම් කමිටුවට අදාළ කාර්යයන් තියෙනවා 12.2.3 යටතේදී. මම චක්‍රලේඛය ඔයාලට එවන්නම්. බොහෝ අය ගාව තියෙන්නත් පුළුවන්. එතකොට මේකෙන් මේ ගැන කියවලා Tamanට අදාළව කෙටි සටහනක් ඒක ගැන හදාගන්න. දැන් මම කියපු කාරණාත් එක්ක ගලපගෙන. අපි දැන් කතා කළානේ මේ ප්‍රසම්පාදනය කියන්නේ මොකක්ද කියලා. එතකොට ප්‍රසම්පාදනයේ යන අනුපිළිවෙල මොකක්ද කියන එක තමයි මෙතන ඔයාලට මේ දක්වලා තියෙන්නේ. එතකොට අපි කියමු දැන් අර ඉස්සෙල්ලා උදාහරණයක් ගත්තනේ අපි පාසලේ බෑන්ඩ් කණ්ඩායමක් හදන එක ගැන. එතකොට පාසලේ තියෙන මුලින්ම අපි බලන්න ඕනේ මොකද්ද අපිට තියෙන අවශ්‍යතාවය. ප්‍රසම්පාදනයකට යනවා නම් අපේ මූලික අවශ්‍යතා මොනවද? එතකොට මේ අවශ්‍යතා ලයිස්තුව සකස් කරන්නේ තාක්ෂණික ඇගීම් කමිටුවේ. එතකොට ඒකට අදාළ පිරිවිතර.
එතකොට දැන් අපි කියමු බෑන්ඩ් කණ්ඩායමක් නම් එතකොට අපි ඒක පෙරදිගද අපරදිගද? එතකොට පෙරදිග භාණ්ඩ නම් මොනවද? අපරදිග භාණ්ඩ නම් මොනවද? එතකොට ඇඳුමක් හදනවා නම් ඇඳුමට අර අපි කියමු අර මොනවද තියෙන්නේ මොස්තර කරන්න විවිධ සැරසිලි වුමනයිද? එතකොට හෙඩ් ඩ්‍රස් එකක් දා ගන්නවද බෑන්ඩ් කණ්ඩායමට? එතකොට වෙස්ටර්න් බෑන්ඩ් එකක් නම් සපත්තු ඕනේ. එතකොට මොන සපත්තුද? අන්න එතකොට පිරිවිතර කියලා කියන්නේ ඒකට අදාළේ නිර්ණායක ගැන. සපත්තු නම් ලේස්කට ගහන සපත්තුද නැත්නම් හීල් එකක් තියෙනවද? ගෑන් ළමයින්ගේවද පිරිමි ළමයින්ගේවද සයිස් එක කොහොමද? අන්න ඒවා තමයි මේ පිරිවිතර කියලා අපි කියන්නේ. එතකොට ඒව ඔක්කොම සකස් කරන්නේ තාක්ෂණික ඇගයීම් කමිටුව හරහා. ඊළඟට අපි මේවත් එක්ක බලනවා අපි යන්නේ මොන ප්‍රසම්පාදන ක්‍රමවේදයටද කියලා. මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් තියෙනවා 26/2018 චක්‍රලේඛයේ. මේ පන්තියකින් අපිට දෙන්න පුළුවන් දැනුම සීමිතයි, කාල වේලාව සීමිතයි. එතකොට ඔයාලට මූලික දැනුම තමයි දෙන්නේ. එතකොට මේක ගැන වැඩි විස්තර ඕන නම්, තවත් ඕන නම් ඔබට පැහැදිලිවම චක්‍රලේඛයෙන් ගන්න පුළුවන්. එතකොට මේ ක්‍රමවේදය කුමක්ද කියලා තෝරගන්න ආකාරය චක්‍රලේඛයේ විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ මිලදී ගැනීම කරන්න නම් අපිට තියෙන පිරිවිතරත් එක්ක අපි මොන ආයතන වලින්ද මේ මිලදී ගැනීම කරන්නේ. එතකොට ඒ ආයතන ගැන හඳුනා ගන්න ඕනේ. එතකොට අපි සමහරක් වෙලාවට ඒ ආයතන වලටම ඩිරෙක්ට් ලියුම් යවනවා මෙන්න මේ සඳහා අපට මේ බඩු මිලදී ගන්න අවශ්‍යයි. මෙන්න මේව තමයි පිරිවිතර ඔබගේ මිල ගණන් අපට දන්වන්න කියලා. එහෙම නැත්නම් පොදුවේ අපට මිල ප්‍රසිද්ධ කරලා ඒ තියෙන පාසලවට තියෙන ආයතන වලට යොමු කරන්නත් පුළුවන්. එතකොට ඒ ක්‍රමවේදය අපි තෝරගන්නේ මේ අපේ අවශ්‍යතාවන් අනුව. ඊළඟට ප්‍රසම්පාදනයක් කරනකොට අනිවාර්යෙන් ඒ සඳහා අවසාන දිනයක් තියෙනවා. එතකොට මිල ගණන් විවෘත කරන දිනයක් තියෙනවා. එතකොට මේ සියලු කාරණාවන් ටික අපි යොමු කරන්නේ ප්‍රසම්පාදන. මෙතන පොඩි අකුරක වැරද්දක් තියෙනවා. ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියට අපි යොමු කරන්න ඕනේ. එතකොට මේ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියට යවන්න කලින් අපි ප්‍රසම්පාදන කමිටුවක් පත් කරලා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කරලා එතකොට මේවට අවශ්‍ය අනුමැතිය කලාප කාර්යාල වලින් ලබාගෙන තියෙන්න ඕනේ. එතකොට ඒ අනුව තමයි අපි මේ කරන කාර්යයන් වල අදාළ අනුමැතිය මේ කමිටුව හරහා ලබා ගන්න. එතකොට මේ ක්‍රියාවන් වලට අදාළ අනුමැතිය ප්‍රසම්පාදන කමිටුවෙන් ලැබුණට පස්සේ තමයි මිල ගණන් කැඳවල ප්‍රසම්පාදන කමිටුව හරහා ඒව ලබා දෙනවා තාක්ෂණික ඇගයීම් කමිටුවට. එතකොට ඒ ආපු මිල ගණන් එක්ක අපි මෙතන හදපු පිරිවිතරත් එක්ක අදාළ මිල ගණන් කොහොමද කියලා තීරණය කරන්නේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ. එතකොට තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් කියනවා අපිට ලැබිලා තියෙන මිල ගණන් එක්ක අපේ පිරිවිතරත් එක්ක අදාළ ගුණාත්මක භාණ්ඩ සැපයීමේ හැකියාව තියෙන ආයතන මෙන්න මේවා. එතකොට සමහර වෙලාවට අපිට එනවා අපි බලාපොරොත්තු වෙන ගුණාත්මක තත්වයෙන්ම ඊට අදාළ ප්‍රමාණයන් අනුව මේ අඩුම මිල ගණන් යටතේ ප්‍රසම්පාදනයකදී අපි සාමාන්‍යයෙන් පෙළඹෙන්නේ අඩුම මිල ගණනට යන්න. එතකොට අඩුම මිල ගණන් යටතේ මෙන්න මේ ආයතනේ සපයලා තියෙන්නත් පුළුවන්. එහෙම නැතුව සමහර ඒවා තියෙනවා අවම මිල ගණන් ලැබිලා තිබුණට අපි බලාපොරොත්තු වෙන ගුණාත්මක තත්වය ඒ භාණ්ඩවල නැති වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ අවස්ථාවන් වලදී අපි මෙන්න මේ හදපු පිරිවිතරයන්ට නොගැලපෙනවා නම් ආපු අවම මිල ගණන අපි සකස් කරපු පිරිවිතර වලට නොගැලපෙනවා නම් අපිට යන්න පුළුවන් ඊළඟ මිල ගණනට. අඩුම මිල ගණන නෙවෙයි ඊළඟ මිල ගණනට. එතකොට ඒ මිල ගණනෙත් අපිට බලාපොරොත්තු වෙන පිරිවිතර නැත්තම් අපිට යන්න වෙනවා ඊට පස්සේ තියෙන ඊළඟ වැඩි මිල ගණන් වලට. එතකොට අපි අනිවාර්යෙන් අවම මිල පාවිච්චි කරන්නේ නැත්නම් ඊට ඉහළ මිලකට යනවනම් අනිවාර්යෙන් හේතු දක්වන්න ඕනේ. ඇයි අපි වැඩි මිල ගණනකට ගියේ කියලා. වැඩි මිල ගණනකට යන්න එකම හේතුව තමයි අපේ පිරිවිතර. ඒකට අදාළ භාණ්ඩ සපයා ගන්න තමයි අපි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරන්නේ. එතකොට ඒ අදාළ තාක්ෂණික ඇගයීම් කමිටුවේ වාර්තාව ලැබුණට පස්සේ ප්‍රසම්පාදන කමිටුවෙන් තමයි එතකොට මොන ආයතනයේද කියලා මේ තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාවේ දක්වලා තියෙනවානේ. එතකොට ඒ අදාළ ආයතනයේට ප්‍රසම්පාදන කමිටුව කියනවා අපි ඔබේ ආයතනයෙන් මෙන්න මේ බඩු මිල දී ගන්න කැමතියි අපිට ඒ තොග සපයන්න කියලා ද්‍රව්‍ය ඇනවුම් කරනවා. ඊපස්සේ ඒ ද්‍රව්‍ය ඇනවුම් කරාම ඒ ආයතනයෙන් අපිට ඊට අදාළ භාණ්ඩ ඒ අපි ඉල්ලපු ප්‍රමාණ වලින් එවනවා.
එතකොට මේ භාණ්ඩ ආවට පස්සේ අපි නැවත පරීක්ෂා කරන්න ඕනේ මොනවද අපිට ආපු භාණ්ඩ හරියද අපි ඉල්ලපු මිල ගණන් වලින් ලැබිලාද ඒ අපි බලාපොරොත්තු වෙච්ච පිරිවිතර ඒ භාණ්ඩවල තිබුණද කියන එක. එතකොට තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් අපි භාණ්ඩ 100ක් දැන් ද්‍රව්‍ය නැවුම් කරලා තියෙන භාණ්ඩ 100ක් නම් ඒ 100ම ඇවිල්ලා නම් මේ 100ම හෝ පරීක්ෂා කරන්න පුළුවන් නම් 100ම නැත්නම් සාම්පල් විදිහට හම්බ විදිහටත් අපි පරීක්ෂා කරනවා. ඒ ටික ද්‍රව්‍ය පරීක්ෂා කරලා බලලා ඒගොල්ලෝ තහවුරුව දුන්නට පස්සේ ඒ භාණ්ඩ ටික අපි ගෙවීම් කරන්න කලින් පාසලේ ඉන්වෙන්ටරියට ඇතුළත් කරන්න ඕනේ. මෙන්න මේක සාමාන්‍යයෙන් වෙනම හරි අඩුයි. අපි ගෙවීම් කරලා මිලටගෙන ඉවර වුණාට පස්සේ තමයි ඉන්වෙන්ටරියට යන්නේ. එතකොට අපි අනිවාර්යෙන් භාණ්ඩ මිලට අරගෙන කියන්නේ ගෙවීම් කරන්න කලින් මේ භාණ්ඩ සියල්ල පාසලේ ඉන්වෙන්ටරියට ඇතුළත් කරන්න ඕනේ. අන්තිමට තමයි ගෙවීම් කටයුතු සිද්ධ කරන්නේ. මේ ටිකේ මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවද? මොකද දිග කතාවක් නෙමෙයි සරලව දක්වලා තියෙන්නේ. මැඩම් ගෙවන්න කලින් ඉන්වෙන්ටරි ගත කරාම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? නෑ. මොකද අපි මෙතන ගෙවීම් කරනකොට ඒ අදාළ ඒවායි හරස් යමු දාන්න ඕනනේ. මේ ආපු භාණ්ඩ මොකටද මේ ඇතුළත් කරේ කියලා තොග පොතේ පිටු සටහන් කරන්න තියෙනවා. සටහන් කරන්න බෑ ඉන්වෙන්ටරියට දාන්න නැතුව. මොකද අපි අනිවාර්යයෙන් මේ මිලට ගන්න දෙයක් නේ ආපහු හරවල යවන්නේ. තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් අපිට ඒකනේ භාණ්ඩ හරිය කියලා අපිට තහවුරු දීලානේ තියෙන්නේ. ඒතකොට බරු ටික ඔක්කොම ඇවිල්ලා. ඒක නිසා ඉන්වෙන්ටරියට දාලා තමයි ගෙවීම් කරන්න තියෙන්නේ. පැහැදිලිද? ඔව් මැඩම් thank you. හරි. ආයෙ ඔයාලට තියෙනවා. දැන් මම මෙන්න මේ කොටස කතා කළා. ප්‍රසම්පාදනයේදී මොනවද වෙන්න පුළුවන් අඩුපාඩු කියලා. එතකොට ඔයාලට මතක තියෙන ටික දැන් ඔය දම්රෝ වගේ කියන්නේ ප්‍රසිද්ධ ආයතන වලින් බඩු ගන්නකොට ඔය ඒගොල්ලන් අපි සල්ලි දුන්නාමනේ බඩු දෙන්නේ. ඔව්. අපි මෙත් ඔය පොලිටෙක්නික් ඒ වගේ ලොකු ඒවායින් ගන්නකොට එහෙමනේ. කලින් අපි සල්ලි දෙන්නේ බෑ පස්සේනේ ගේන්නේ. ඔව්. අන්න ඒ වගේ වට මොකද කරන්නේ? එතකොට මෙහෙම කරන්න පුළුවන්. එතකොට අපි එතන සල්ලි ගෙවන්න කලින් අපිට දෙන බඩු ඕඩර් එක තියෙනවනේ. මේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ කට්ටියත් එක්ක මෙතනට ගිහිල්ලා බඩු ටික හරියද කියලා චෙක් කරගෙන ඉවර වෙලා ඒ අදාළ ගෙවීම මෙතනදිම කරලා එන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මිලට ගන්න කලින් අපි මුදල් ගෙවන්න කලින් අපි භාණ්ඩයක් අරගෙන සල්ලිත් ගෙවලා ඉවරනාට පස්සේ ඒකේ තියෙන දෝෂයක් ඉඳලා ආපහු ඒ ආයතනයේ කැමති වෙන්නේ නැහනේ අපි කියන්නේ බඩු රිටර්න් කරනවට. ඒක නිසා එතකොට මේ ඒ භාණ්ඩවල වගකීම ගන්න අපිට පුළුවන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ දෙන්නෙකුත් එක්ක ගිහිල්ලා මේ ඒ අදාළ මුදල් ටික කියන්නේ භාණ්ඩ ටික පරීක්ෂා කරලා ඉවර වෙලා ගෙවන්න. නැත්නම් ඒ ආයතනයත් එක්ක අපිට කියන්න පුළුවන් භාණ්ඩ ටික හරියද කියලා අපි චෙක් කරාට පස්සේ තමයි අපි ඔයාලට මුදල් ගෙවන්නේ කියලා. එතකොට ඔය දෙක තමයි කරන්න පුළුවන් එකම දේ. මොකද මේක ගැන පැහැදිලිවම මේ අපිට තිබිච්ච ඔය මේ ඔඩිට් එකකදී කිව්වා ගොඩක් වෙලාවට ඉස්කෝලවලට අර එන බඩුවල ගුණාත්මක භාවය නැති වෙන්නේ අර භාණ්ඩ චෙක් කරන්න කලින් අපි මුදල් ගෙවන හින්දා කියලා. ඒකේ ප්‍රායෝගික ගැටලු මොනවා හරි ඔයාලා අත්විඳලා තියෙනවද? එතකොට එහෙම ගෙවන්න ගියාට පස්සේ මැඩම් ඔයගෙන් ඉතින් කොළඹ යන්න ඕන. ඒ ගියාම එක්කෙනයි යන්නේ වාහනයක් ඕන. ඔය වගේ ප්‍රශ්න තමයි එන්නේ 4-5 දිනා පාටවල යන්න විදිහක් නැහැ. ඕක තමයි එන්නේ. ඔව්. එතකොට අර ක්‍රමවේදය අරකයි මේකයි. මේවා එතකොට කියලා දෙන්න දැන් ඔයාලා අනාගතේ ක්ෂේත්‍රයට එන කට්ටියනේ. එතකොට ඔය වගේ වෙලාවල් වලදී කරන්න පුළුවන් එකම දේ තමයි අපිට එතකොට දැන් ඔඩිට් එකකට දෙනකොට උත්තර කල්ප ගන්නත් එකයි. එතකොට අපිට කියන්න පුළුවන් ඒ භාණ්ඩ එක පරීක්ෂා කරාට පස්සේ තමයි මේ මුදල් ගෙව්වේ කියන එක. එතකොට මේ වගේ දේවල් එනවා අර මේවා අවම කරගන්න. ඒ කියන්නේ දැන් විදුහල්පතිවරයෙක් හරි පරිපාලන නිලධාරියෙක් හරි වුණාට පස්සේ එතකොට මේ පාසලේදී වෙන මේ හින්දා බොහෝ වෙලාවට ප්‍රසම්පාදන හින්දාම තමයි ඔඩිට් වැඩිපුරම මතුවලා තියෙන්නේ. එතකොට සමහර දේවල් අපි හිතන්නේ පුංචිම දේවල් හින්දා. එතකොට සමහරට අපි පාසලේ තියෙන වාහනේ කඩනට පස්සේ වාහනේට කෑල්ලක් දාන්න එතකොට ළඟම තියෙන ගෑරේජ් එකට ගිහිල්ලා ඒක හදා ගන්න බලනවා. එතකොට එහෙම කරන්න බෑ අපිට. එතකොට පාසලක වාහනයක් කඩනහම මේකට අදාළ තාක්ෂණික දෝෂ කොහෙන්ද බලන්නේ කියලා ආයතන වෙනමම නම් කරලා තියෙන එකක් තමයි ආසන්නයේ තියෙන ඩිපෝවෙන් පුළුවන්. එහෙම නැත්නම්
මේ රත්මලාන තියෙන කාර්මික විද්‍යාලයෙම තියෙනවානේ අපේ. එතකොට ඒව නම් කළාම තියෙනවා මෙන්න මේ ආයතන වලින් දෝෂය පරීක්ෂා කරගෙන තමයි ඒව කරගන්න තියෙන්නේ කියලා. එතකොට අර නීතියටත් අදාළ වෙන්න පාසලේ ඉන්න කාර්ය මණ්ඩලයටත් අදාළ වෙන්න තමයි මේකේ තියෙන ගැටලු ටික බැලන්ස් කරගන්න අපිට සිද්ධ වෙන්නේ. එතකොට උත්තරයක් ලියනකොට ඔයාලා මේකත් ගලප ගන්න අර වගේ ගැටලුවකදී විගණනයක් ආවොත් ඒකට උත්තර දෙන්නේ කොහොමද කියන එකත් මතක තියාගන්න. විගණනයේදී ගොඩක් ගැටලු මතුවෙන්නේ තමන් සබ්ජෙක්ට් එක දන්නවනම් ගැටලු නැහැ. නොදන්නවා කියලා තේරුණොත් තමයි දිගින් දිගට මේ ප්‍රශ්න මතු කරන්නේ. නිසා එතකොට දැන් ඔබතුමී කිව්වා වගේ එතකොට අපේ නීතිමය ක්‍රියාමාර්ග එකක් තියෙනවා. ඒ වුණාට ප්‍රායෝගික තලයේදී ගැටලු මතුවෙනවා. එතකොට මේවා වුණත් මේකට ලියන්න පුළුවන්. ප්‍රසම්පාදනයේ තියෙන අඩුපාඩු හා දුර්වලතා තමයි. එතකොට ප්‍රායෝගිකත්වයේ අඩුයි. සමහර තියෙන නීතිවල. එතකොට අනිත් එක තමයි මම කිව්වා අර තාක්ෂණික ඇගීම් කමිටුවයි ප්‍රසම්පාදන කමිටුවේ එකම පුද්ගලයෝ නම් කරලා තියෙන්න පුළුවන්. එතකොට වාර්තා ලියනකොට එකම පොතේ ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රධානම දේවල් ටික අපිට කියන්නේ අධීක්ෂණ වලදී හම්බ වෙන දේවල් ටික ඊළඟට තමයි ඔය මිලදී ගන්න කලින් තාක්ෂණික ඇගීම් කමිටුවෙන් තත්ත්ව වාර්තාවක් අරගෙන නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ අවම මිල ගණන් වලට හැමතිස්සෙම ගිහිල්ලා තියෙන්න පුළුවන් පිරිවිතර ගැන හිතන්නේ නැතුව. අපි කතා කර කර සිටියේ ප්‍රසම්පාදනය වෙන්න පුළුවන් අඩුපාඩු මොනවද කියන එක ගැන. මේ එතකොට අර මම කතා කරා වගේ ප්‍රසම්පාදන කමිටුවටයි තාක්ෂණික ඇගීම් කමිටුවටයි එකම පුද්ගලයෝ නම් කරලා තියෙන්න පුළුවන්. වාර්තා ලියනකොට එකම පොතක ලියවිලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට දීලා තියෙන ක්‍රියාමාර්ග ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක කරන්න ගියාට පස්සේ එතකොට ගැටලු මතුවෙන්න පුළුවන්. යම් ගැටලු මතුවෙනවනේ දැන් අර කිව්වා වගේ මේ මිලදී ගන්න යනකොට යන්න පුළුවන් ප්‍රමාණය හරි සීමිතයි. ඒ වුණාට භාණ්ඩේ පාසලට මිලට ගන්න උවමනා වෙනවා. එතකොට මේ වගේ ගැටලු තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මිල ගණන් කැඳවලා අපි අදාළ ආයතනයට ඇනවුම් බාර දුන්නට පස්සේ එන බඩුවල පිරිවිතර වලට අදාළයිද නැද්ද කියලා පරීක්ෂා කරන කිරීමකින් තොරව ඒ අදාළ මුදල් ගෙවලා තියෙන්න පුළුවන්. එතකොට සමහරක් වෙලාවට ඔය ආපු තොග අපිට ඉන්වෙන්ටරි පොතට ඇතුළත් කරන්න අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒකට ප්‍රසම්පාදන ක්‍රියාවලියත් එක්ක මතුවෙන්න පුළුවන් සාමාන්‍ය ගැටලු තමයි ඒ ටික. ඒකට අපි අපේ ටියුට් එකට යන් ආයේ. ඒකට මෙතන තියෙනවා මේ 11 වෙනි ප්‍රශ්නේ අපේ තියෙන්නේ පාසල තුල ද්‍රව්‍ය අදාළ පුද්ගලයන් වෙත බාර දීම කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් අපි ප්‍රසම්පාදන වලින් හරි නැත්නම් අපිට විවිධ ආයතන වලින් හරි ලැබිච්ච මේ භෞතික සම්පත් බාර දෙන්න ඕනේ අදාළ ගුරු භවතුන්ට හරි පන්ති කාමර වලට හරි එතකොට විද්‍යාගාර වලට හරි එතකොට විද්‍යාගාරේ ඉන්න පුද්ගල ගුරුවරු වෙන්නත් පුළුවන් නැත්නම් ඊ අදාළ අනධ්‍යයන සේවක මණ්ඩලයට වෙන්න පුළුවන්. එතකොට ඒවා බාර දෙන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒකට අන්නේ ක්‍රමවේදය මොකද්ද කියන එක තමයි අපි දැන් කතා කරන්නේ. ඒකට අපිට මේකත් හදන්න වෙනවා පාරිභෝගික ද්‍රව්‍ය නිකුත් කිරීමයි පාරිභෝගික නොවන ද්‍රව්‍ය නිකුත් කිරීමයි කියලා. එතකොට පාරිභෝගික ද්‍රව්‍ය ඒ කියන්නේ ස්ථාවර ඒ කියන්නේ භාණ්ඩයක් වෙන්න පුළුවන් තියෙනවානේ. හරි. ඉතින් අපි කතා කරමු පාරිභෝගික නොවන ද්‍රව්‍ය. ඒ කියන්නේ පාවිච්චියෙන් පස්සේ ගුණත්වය අඩු වෙලා යන ද්‍රව්‍ය. ඒ කියන්නේ ඡය වෙලා යන ද්‍රව්‍ය. එතකොට මෙතනදී වෙන්නේ පාරිභෝගික නොවන කියලා ඡය වෙලා යන්නේ නැහැ තියෙනවා. එතකොට මේකේ ගුණත්වය අඩු වෙන්න පුළුවන්. ඒ වුණාට ද්‍රව්‍යමය ගුණය වෙනස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේකෙන් කියලා කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් උදැල්ලක්. උදළු තලය එතකොට කපනකොට ඒවයි තල ගෙවිලා යනවා. පිහියත් එහෙමයි. පිහිවලත් මොට වෙලා යනවා. නමුත් ඒ වුණාට ඒවා යකඩ වලින් හදිච්ච දේවල් නේ. එතකොට ඒවයි ඒ ද්‍රව්‍යමය ගුණය වෙනස් වෙන්නේ නැහැ. ඒ වුණාට ගුණත්වය අඩු වෙලා යනවා. එතකොට ඒ වගේ දේවල් තමයි මෙතන මේ පාරිභෝගික නොවන ද්‍රව්‍ය විදියට අපි හඳුන්වන්නේ. එතකොට මේවා අයිති වෙන්න ඕනේ අර අපි කතා කරානේ පාරිභෝගික නොවන ද්‍රව්‍ය. ඒක නිස්සාවර භාණ්ඩයක් විදියට තමයි ගණන් ගන්නේ. එතකොට මේ ඉන්වෙන්ටරි පොතට තමයි යන්නේ. එතකොට පොදු 44ට අනුව තමයි පොතක් සකස් කරගෙන අපි ඒ පොත හරහා තමයි මේ මීට අදාළ භාණ්ඩ ගුරු භවතුන්ට නිකුත් කරන්නේ. එතකොට මේ පොදු 44 පොතට අදාළව මේ ඒක පුද්ගල තොග පොතක් විදියට අපි පොත් සකස් කරගෙන තියෙනවා. එතකොට මේ පොදු 44 අපේ ප්‍රධාන ඉන්වෙන්ටරියෙන් මේ අදාළ පොත් අපි කියමු මේ කෘෂිකර්මාංශයට කියලා. කෘෂිකර්මාංශයට අදාළව මේ අංශයට ඒක දීලා එතකොට ඒ හරහා තමයි අපි
මේ භාණ්ඩ නිකුත් කරන්නේ අදාළ අයට. මේක පැහැදිලිනේ. එතකොට අපේ ඉන්වෙන්ටරි පොතට තමයි මේ බඩු ඇතුළත් වෙන්නේ. එතකොට ඒ හරහා අදාළ අංශ වලට බාර දෙනවා. ඒ අදාළ අංශ හරහා තමයි මේ එක පොත්ගල තොගපතෙන් තමයි අපි ඊට අදාළ භාණ්ඩ නිකුත් කරන්නේ. අපි කියමු කෘෂිකර්මාංශයේ ගුරු බවතුන් 5ක් ඉන්නවා නම් එතකොට කෘෂිකර්මාංශයට තමයි අපි මේ භාණ්ඩ තොගේ ප්‍රධාන ඉන්වෙන්ටරි නිකුත් කරන්නේ. එතකොට කෘෂිකර්මාංශයේ ඉන්න ප්‍රධාන ගුරු බවතෙක් විසින් එයා යටතේ ඉන්න අයට මේ එක පුද්ගල පොත හරහා මේ භාණ්ඩ ලබා දෙනවා. එතකොට මේව නිකුත් කරනකොට තොග පොතේ ශේෂයෙන් අඩු කරන්නේ නැහැ. මොකද ඒවා අපි ආපහු එකතු කරගන්න නිසා ෂේ වෙලා යන්නේ නැහැ. එතකොට මේකේ අනිත් පැත්ත තමයි පාරිභෝගික ද්‍රව්‍යවල වෙන්නේ. ඒකට අපි කලින් කතා කළා පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළත් වෙන්නේ පොදු 198 කියන තොග පොතට. එතකොට මේකෙදි ෂේ වෙලා යන ද්‍රව්‍ය තමයි තියෙන්නේ. එතකොට දැන් අපි ප්‍රසම්පාදන හරහා තමයි අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලිපි ද්‍රව්‍ය ගැන ලිපි ද්‍රව්‍ය තොගයක් ආවට පස්සේ පාසලේ තියෙන පොදු 198 තොග පොතට තමයි අපි ඒක ඇතුළත් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් පාසලේ භාණ්ඩවල අදාළ භාරකාරය විදිහට අපි සලකන්නේ විදුහල්පතිවරයානේ. එතකොට විදුහල්පතිවරයා විසින් තමයි මේ අදාළ මේ භාණ්ඩාගාරයේ ගබඩාව බාර ඉන්නවනේ මේ කාට හරි බාර දීලා ගුරුවරයෙක් හරි වෙන්න පුළුවන් නැත්නම් අනධ්‍යයන සේවකයෙක් වෙන්න පුළුවන්. එතකොට එයාට තමයි මේ භාණ්ඩ බෙදා හැරීමට අදාළ තොග එයාට තමයි අපි බාර දෙන්නේ. එතකොට මේ බෙදා හරින පුද්ගලයාට අපි උපතොගයක් නිකුත් කරනවා. එයාගේ හරහා තමයි නිකුත් කරන්නේ. මේක ක්‍රමවේදය සරලව කියලා දෙන්නම්. පාසලට ප්‍රසම්පාදනයක් කරලා අපි කියමු ලිපි ද්‍රව්‍ය අපි ගත්තා. ඒ පොකල මේ පැකට් 10ක් අරන් තියෙනවා. එතකොට මේ පැකට් 10 තියෙන්නේ පාසලේ ප්‍රධාන ගබඩාවේ. එතකොට අපි මේ ගබඩාවෙන් උසස් පෙළ අංශයට මේ උවමනා කරලා තියෙනවා A4 පැකට් 5ක්. එතකොට අපි යාළට දෙනකොට උසස් පෙළ අංශයේ බාරව නියෝජ්‍ය හරි සහකාරය හරි විදුහල්පතිවරයෙක් ඉන්න පුළුවන් නැත්නම් අංශ ප්‍රධාන ගුරුවරයෙක් ඉන්න පුළුවන්. එතකොට අපි උපතොගය ඒ අදාළ ගුරු භවතාට හෝ එහෙම නැත්නම් මේ සහකාර හරි නියෝජ්‍ය හරි විදුහල්පතිවරයාට එහෙම නැත්නම් අංශ ප්‍රධානව ඉන්න ගුරු භවතාට ඒ උපතොගය නිකුත් කරන්න පුළුවන්. එතකොට එයා හරහා තමයි මේ සෙක්ෂන් එකේ ඉන්න අනිත් ගුරු භවතුන්ට ඒ භාණ්ඩ ලැබෙන්නේ. එතකොට මේක තමයි ක්‍රමවේදය වෙන්නේ. එතකොට මේවා ලිඛිතව යන්න ඕනේ. පොදු 198 පොත හරහා තමයි පාරිභෝගික ද්‍රව්‍ය නිකුත් කරන්නේ. ස්ථාවර භාණ්ඩයක් විදිහට තියෙනවා නම් පාරිභෝගික නොවන ද්‍රව්‍යයක් නම් පොදු 44 තොග පොත හරහා තමයි ඒ භාණ්ඩ අපි නිකුත් කරන්නේ. එතනදී මේ අපිට හම්බ වෙන භෞතික සම්පත් පොත් හරහා බෙදා හරින එකේ වාසියක් තමයි අපිට අපි මිලදී ගත්ත තොග කොච්චර ප්‍රමාණයකින් ඉතුරු වෙලා තියෙනවද. එතකොට ඒවා ඒ කියන්නේ ඉවර වේගෙන යනවා නම් අපි දන්නවා අපේ භාණ්ඩ තව කොච්චර කාලයකින් අපි ඊළඟ ඇණවුම දෙන්න ඕනද කියලා. එතකොට ඒ වගේ තොග පිළිබඳව අවබෝධයක් අපට ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ විනිවිද භාවයකින් අපට හම්බ වෙලා තියෙන මේ සම්පත් නිවැරදි පුද්ගලයන් වෙතට සමානව බෙදා හරින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒවා තමයි මේ පොත් හරහා බෙදා දීමේ තියෙන වැදගත්කම වෙන්නේ. පාසලකට තියෙන වැදගත්කම ඒකයි. එතකොට විනිවිද භාවයකින් බෙදා හරින්න පුළුවන්. අපිට ඊළඟ ඇණවුම කරන්න පුළුවන් වෙන විදියට අපේ තොග කොහොමද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. එතකොට අදාළ අපිට ලැබිච්ච තොග සියල්ලක්ම අපි අදාළ පුද්ගලයෝ වෙත නිකුත් කරලා තියෙනවද කියලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ මේවා බාරව ඉන්න අය ස්ථාන මාරු වෙලා යනකොට අපි දන්නවා මෙයා බාරේ මෙන්න මේ බරු ටික තියෙනවා. ඒ කියන්නේ එහෙනම් මෙයා ස්ථාන මාරු වෙලා හරි විශ්‍රාම හරි යන්න කලින් මේ බරු ටික අපි නැවත මෙයාගෙන් බාර ගන්න ඕනේ කියන එක දැනගන්න පුළුවන් වෙනවා. එතකොට පාසලේ තියෙන භෞතික සම්පත් කළමනාකරණය ගැන දැන් ඔයාලට මේ පේපර් එකෙන් අහන්නේ. ඒක නිසා මේ තියෙන දැන් අපි දෙන දැනුම ඔයාලා දැනගන්න ඕනේ. මේකට තමයි මේක වෙන්නේ. අන්න ඒ වගේ ගලපලා ගන්න. එතකොට මේ ටික තමයි කොහෙන් ඇහුවත් කරකවලා අහන්න තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා පෙළපොත් ගැන. පෙළපොත් අපිට හැම අවුරුද්දකම නිකුත් කරනවා. එතකොට ළමයි 1500ට වඩා වැඩි නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හරහා ඍජුව පොත් දැනුම් කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් කොට්ටාස කාර්යාල හරහා හෝ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථාන හරහා පාසලට පෙළපොත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
පෙළපොත් මේ ලැබෙන්නේ ඒ ආකාරයෙන්. එතකොට මේ පෙළපොත් අපිට එවනවා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ලේඛනයක්. එතකොට ඒ ලේඛනයට තමයි අපි ඊළඟ වර්ෂයට අවශ්‍ය පොත් සංඛ්‍යාවල් දක්වලා යවන්නේ. එතකොට අපි ඉල්ලලා යවන පොත් ඇනවුම් ලේඛනයට අනුව තමයි අපට පොත් ලැබෙන්නේ. එතකොට මේ ලැබෙන පොත් පාසලට ලැබුණාට පස්සේ එයාලා උපදෙස් දීලා තියෙනවා මේ වෙනමම පොතක ඇතුළත් කරන්න කියලා. එතකොට මේකත් අර විකණනයට ලක් වෙන හින්දා තමයි මෙහෙම මේ කියන්නේ මේ ක්‍රමවේදය අනුගමනය කරන්න කියලා තියෙන්නේ. එතකොට පෙළපොත් සඳහා භාවිතා කරන්නේ පොදු 198 තොක පොතක් භාවිතා කරන්න පුළුවන්. එතකොට මේකෙදි අපි කියමු 6 ශ්‍රේණිය ගත්තොත් 6 ශ්‍රේණියේ උගන්වන විෂයන් තියෙනවනේ. ඒ විෂයයකට වෙන වෙනම පිටුව ගානේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කිව්වොත් 6 ශ්‍රේණියේ ගණිතය කියලා ගත්තොත් ඒ 6 ශ්‍රේණියේ ගණිතය වෙනුවෙන් එක පිටුවක්. 6 ශ්‍රේණියේ සිංහල වෙනුවෙන් එක පිටුවක්. ඒ වගේ 7 ශ්‍රේණිය ගත්තොත් 7ත් එක විෂයන් වලට පිටුව වෙන් කරලා තියෙන්න ඕනේ. එතකොට ඒකේ තමයි සටහන් කරන්නේ කොච්චර පොත් ප්‍රමාණයක් ආවද කියලා. අපි ඊළඟට මේ පෙළපොත් බෙදා හරින්නේ පන්ති හරහානේ. එතකොට පන්ති භාර ගුරුවරුන්ට දෙනකොට ඒ පන්තියට අදාළව දැන් 6 ශ්‍රේණිය ගත්තොත් මේ එක පොතක් වෙන් කරලා 6 සිංහල ගණිතය ඒවා කියලා ඒ පන්තියේ ඉන්න ළමයිගේ නම් ටික දාලා කාටද බෙදුවේ කියලා තමයි බෙදලා දෙන්නේ. එතකොට ඒකෙන් තමයි තොග ගණනය කිරීමක් කරගන්නේ. එතකොට මේ පෙළපොත් බෙදා හැරීමේ ඉන්වෙන්ටරි පොතේ තමයි මීට අදාළ මේ සංඛ්‍යා සටහන් කරන්නේ. එතකොට අපි කියමු 2021 වර්ෂයේ පෙළපොත් ලැබුණා. අපි අදාළ පන්තිවල ළමයින්ට පෙළපොත් නිකුත් කළා තියෙනවා. එතකොට එහෙම නිකුත් කළා කියලා අපිට මේ පෙළපොත් ඉන්වෙන්ටරියෙන් ඒ පොත් ටික අයින් කරන්න බෑ. මොකද අපි නැවත ඒ අවුරුද්ද අවසානයේදී ඒ දරුවන්ගෙන් ඒ පොත් ටික නැවත එකතු කරගන්නවා. එතකොට ඒවයින් පාවිච්චි කරන්න පුළුවන් පොත් ටික තමයි අපි ඊළඟ අවුරුද්දෙත් බෙදා හරින්නේ. එතකොට ඒක නිසා ඉවත් කිරීමක් ගැන එතකොට අබලන් වෙලා තියෙන පොත් ගණනය කිරීමක් කරන්න බැරි නිසා මේ අවුරුද්ද දරුවන් වෙත පොත් නිකුත් කළා කියලා අපි ඉන්වෙන්ටරියෙන් ඉවත් කරන්නේ නැහැ. ඒකට කියන්නේ පාසලේ මේ පොත් ටික ඒ විදිහටම තියෙන නිසා තමයි එහෙම කරගෙන යන්නේ. තවත් පාසල්වල ගැටලු මතුවෙන තැනක් තමයි මෙන්න මේ විද්‍යාගාරවලට ලැබෙන උපකරණ ගැන. එතකොට මේ විද්‍යාගාරවලට ලැබෙන උපකරණ අපිට ආකාර 4ක් තියෙනවා. එකක් තමයි ස්ථිර උපකරණ. අනිත් එක තමයි වීදුරු උපකරණ. ඊට අමතරව ක්ෂය ද්‍රව්‍ය, එහෙම නැත්නම් නැෂ්‍ය වෙලා යන ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය. එතකොට මේ ස්ථිර උපකරණයි වීදුරු උපකරණයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටික කාලයක් භාවිතා කරන්න පුළුවන් උපකරණ. එතකොට ඒවා අපි ටික කාලයක් අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපිට භාවිතා කරන්න පුළුවන් නම් අපි ඒවා ඇතුළත් කරන්නේ පොදු 44. ඒ කියන්නේ ඉන්වෙන්ටරි පොතට. එහෙම නැත්නම් බඩු අට්ටෝරු පොතට. එතකොට ක්ෂය වෙලා යන නැෂ්‍ය වෙලා යන ද්‍රව්‍ය කියන්නේ රසායනික දේවල් වගේ දේවල් මේ අපි ඇතුළත් කරන්නේ පොදු 198 කියන තොග පොතට. මේ දෙක පැහැදිලිවම ලියා ගන්න ඕනේ. මොකද සමහර පාසල් වල අපට ලැබෙනවා මේ ක්ෂය වෙලා යන ද්‍රව්‍යات මේ පොදු 44 පොතට එන්ටර් කරලා තියෙනවා. එතකොට එහෙම වුණාම පස්සේ ඒවා ක්ෂය වෙලා යනවා කියලා කියන්නේ පාවිච්චි කරාම පස්සේ ඉවර වෙලා යන දේවල්. එතකොට අපිට භාණ්ඩ සමීක්ෂණයකට ගියාම පස්සේ පෙන්වන්න දෙයක් නැති වෙනවා. ඒ ඉතින් මේවා ක්ෂය වෙලා යන දේවල් පාවිච්චි කරාට පස්සේ. එතකොට ඒවා තොග පොත් වලින් අයින් කරා ගන්න ගියාට පස්සේ ලොකු ගැටලු මතුවෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ විද්‍යාගාරවලට ලැබෙන උපකරණ හරියට හඳුනාගෙන ඒ අදාළ පොත්වලම සටහන් කරන්න ඕන වෙනවා. මෙන්න මෙතන තියෙනවා. දැන් අර මං කිව්වා වගේ ගැටලුවක් තමයි මේ තියෙන්නේ. එතකොට පාසලේ සම්පත් ලේඛනගත කිරීමේදී සිදුවන දෝෂ හරි එහෙම නැත්නම් සිදු වෙලා තියෙන දෝෂ ඔයාලා දැකලා තියෙන දෝෂ හරි මොනවද කියලා මේකට පොඩි මං හිතනවා මේකට කාල වෙලාව ඇති කියලා. මේකෙදි දැන් අපි කතා කරන්නේ පාසලේ සම්පත් ලේඛන භෞතික සම්පත්නේ අපි මේ පාසලේ ලේඛනගත කරන්නේ. එතකොට මේකට අදාළව සිදු වෙලා හරි සිදු වෙන්න පුළුවන් දෝෂ තමයි අර මං කිව්වා වගේ හරියට අඳුනා ගැනීමක් කරලා තියෙන විදිහ කියන්නේ හරියට අඳුනාගෙන නැති වෙන්න පුළුවන්. ඒක පාරිභෝගික ද්‍රව්‍යයක්ද එහෙම නැත්නම් පාරිභෝග්‍ය නොවන ද්‍රව්‍යයක්ද කියලා. එතකොට හම්බ වෙන සම්පත් ප්‍රධාන විදිහටම අඳුනා ගන්න පුළුවන්. මුලින්ම අඳුනා ගන්න ඕනේ. ඉන්වෙන්ටරියට ඇතුළත් කරන්න කලින් මොකක්ද මේ භාණ්ඩය?
ඒක පරිභෝග්‍යද පරිභෝග්‍ය නෙවෙයිද? එහෙම නැත්නම් ස්ථාවර හරි අර සවිකිරීමක්ද? එතකොට ඒක අඳුනාගත්තට පස්සේ තමයි පොතට අපි ඇතුළත් කරන්න ඕන වෙන්නේ. ඊට පස්සේ ඒ වගේම තමයි පාසලක තියෙන ලී බඩු වර්ග. අපි උදාහරණයක් ගත්තොත් ඩෙස්කුඩු තියෙනවා. එතකොට එක පහ ශ්‍රේණි වල දරුවන්ගේ එතකොට 1 2 පන්ති වලට තියෙන ඩෙස්කුඩු නෙවෙයි 3 4 දී අපි භාවිතා කරන්නේ. 3 4 පන්ති වල තියෙන එක නෙවෙයි 5 පන්තිට පාවිච්චි කරන්නේ. එතකොට මේ ඩෙස්කුඩු වල වර්ග වෙනස් වෙනවා. එතකොට අන්න ඒ වගේ හරියටම මේ භාණ්ඩය වර්ගීකරණය කරගෙන තමයි ලේඛනගත කිරීම කරන්න ඕනේ. පොඩි හරි අතපසුවීමක් වුණොත් තියෙන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට ඒ වගේම තමයි අපි කියමු ෆෑන් එකක් ගත්තොත් ෆෑන් එකෙත් තියෙනවා එක එක බ්‍රෑන්ඩ් නේම් වලින් තමයි ෆෑන් එන්නේ. එතකොට ඒක ඊට පස්සේ තියෙනවා සිවිලින් ෆෑන් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මොකද ස්ටෑන්ඩ් ෆෑන් තියෙන්න පුළුවන්. ඒ වගේ ටේබල් ෆෑන් තියෙන්න පුළුවන්. ඒ වගේ ෆෑන් වලත් වර්ග විවිධාකාරයි. එතකොට ඒවත් හරියට අඳුනාගෙන තියෙන්න ඕනේ. එතකොට භාණ්ඩ හරියට අඳුනා ගැනීමක් නැතුව ඇතුළත් කරලා තියාගත්තොත් මේකෙදි ගැටලු මතුවෙනවා. එතකොට අර මම කිව්වා වගේ හරෂය වෙලා යන ද්‍රව්‍යයක් මේකට අපි මේ ඇතුළත් කරලා තිබුණොත් අවුරුද්දක් ගියාට පස්සේ අර ඒ භාණ්ඩ නැති වෙලා යනවා. අපිට භාණ්ඩ හොයාගන්න බෑ. පාසලේ ඉන කාර්ය මණ්ඩලය මේ වෙනස් වෙනවා. එතකොට ඊළඟට එන කාර්ය මණ්ඩලය දන්නේ මොනවද මේ ඇතුළත් කරලා තියෙන මේ භාණ්ඩ කියලා. අන්න එතකොට එහෙම වුණාන් පස්සේ අර තොග ඉතුරු වෙලා ගිහිලා අවසානයේදී අවුරුදු 10ක් හරි 15ක් වගේ ලොකු කාලයක් ගියාට පස්සේ අපිට භාණ්ඩ සමීක්ෂණයකින් මේ භාණ්ඩ ඉවත් කරගන්න විදිහක් නැති වෙලා යනවා. සමහර විදුහල්පතිවරුන්ට අතින් මුදල් ගෙවන්න සිද්ධ වෙනවා මේ කාර්යයන් කරගෙන යනකොට. ඒක නිසා වෙන්න පුළුවන් දෝෂ තමයි අර භාණ්ඩ හරියට අඳුනාගත්තේ නැති වුනහම පස්සේ වෙන දේවල්. ඊළඟට දැනට වෙලා තියෙන්නේ අර වගේ දෝෂ තමයි භාණ්ඩ හරියට අඳුනාගෙන නැති එක. අනිත් එක තමයි මේ පොත්වල දකින්න දේ තමයි ඔයාලා හොඳට පාසලට ගියාට පස්සේ නිරීක්ෂණය කරලා බලන්න මේ භාණ්ඩ ඇතුළත් කරන්න නාම ලේඛනේ දාලා තිනවා තීරු 10ක්. හොඳට ගණන් කරන්න තීරු 10ක් තියෙනවා. එතකොට මේ පොතේ තීරු වලින් අපි ගොඩක් පාසල්වල පාවිච්චි කරන්නේ තීරු 9ක් විතරයි. එතකොට මේ භාණ්ඩ ලේඛනයේ එක පිටුවක බඩු වර්ග 10ක නම් සටහන් කරන්න පුළුවන්. එතකොට අනිත් එකේ මේකෙදි වෙන ලොකුම දෝෂය තමයි භාණ්ඩ තුලනය කිරීම. තුලනය කරනකොට ඒගොල්ලෝ තුලනය කරලා තියන්නේ ඇතුළත් කිරීමේ භාණ්ඩ කියන්නේ වම් පැත්තේ පිටුව විතරයි. දකුණු පැත්තේ පිටුවත් එක තමයි අපි මුදල් පොත තුලනය කරන ආකාරයෙන්ම තමයි මේ බඩු අට්ටෝරු පොතත් තුලනය කරන්න ඕන වෙන්නේ. එතකොට වම් අත පැත්ත විතරක් තුලනය කරාම භාණ්ඩ සමීක්ෂණයකින් කොයි හරි අවුරුද්දකදී භාණ්ඩයක් ඉවත් කළොත් දකුණු අත පැත්ත තුලනය වෙලා නැහැ. එතකොට මේ වම් අත පැත්තේ තියෙන කොලම් එක භාගයක් විතර ගියාට පස්සේ අපි කියමු ඒක අපි මේ 2021 වර්ෂයේ දැන් ඒව ඇතුළත් කරලා තියෙන්නේ කියලා 2019 වර්ෂයේ තියෙන නිකුත් කිරීම සමහරක් වෙලාවට ලියවිලා තියෙන ඊට පරණ වර්ෂයක් එක්ක. එතකොට හරියට පොත ගලපලා තුලනය කිරීම වලින් ඉවත් කරගන්න බැරි වෙනවා. මෙතනදී තුලනය කිරීම ගැන කතා කරන්නේ නැති නිසා අර ඔයාලට දැනුවත් කිරීම කරේ පුළුවන් නම් පාසලේ පොත අධ්‍යයනය කරලා බලන්න කොහොමද පොත තුලනය කරලා තියෙන්නේ කියලා. එතකොට වෙන්න පුළුවන් ඒවා තමයි හරියට පොත තුලනය කරලා නොතිබීමේ ගැටලුත් මේකෙදි මතු වෙනවා. ඊට පස්සේ තමයි කපල කොටලා තියෙන්න පුළුවන්. සංඛ්‍යා ලේඛන වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට හරියට ආපු භාණ්ඩ ලැබීමේ නියෝගය කියන්නේ පොදු 141ත් එක්ක සටහන් කරලා නොතිබෙන්න පුළුවන්. අන්න එතකොට ඒ වගේ ගැටලු තියෙනවා මේ පොත් බැලුවට පස්සේ. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ. එතකොට පාසලෙන් ඉවත් කළ යුතු ද්‍රව්‍ය හඳුනාගෙන පිරවිය යුතු ආකෘති පත්‍රය කුමක්ද? මම අර මුලින්ම ප්‍රශ්නයක් දුන්නානේ භාණ්ඩ සමීක්ෂණය ගැන. එතකොට අන්න ඒකෙදි ඔයාලට මේක ලියවෙන්න ඇති. පාසලෙන් ඉවත් කළ යුතු ද්‍රව්‍ය. අපි කිව්වොත් දැන් අර කාලයක් ගියාට පස්සේ භාණ්ඩ කැඩලා යනවා. එතකොට ඒවා භාණ්ඩ සමීක්ෂණයකදී අපිට පාසලෙන් අයින් කරගන්න ඕනේ. එතකොට මේ අයින් කර ගැනීමට අදාළ වෙන ද්‍රව්‍ය ඇතුළත් කරන්න ඕන ලේඛනය තමයි පොදු 47 ආකෘති පත්‍රය. එතකොට මම මුලින්ම කතා කළා අර අභ්‍යන්තර සමීක්ෂණයක් කියලා හරි එහෙම නැත්නම් අභ්‍යන්තර භාණ්ඩ සමීක්ෂණයක් කරලා හරි එහෙම නැත්නම් අභ්‍යන්තර අධීක්ෂණයකදී එතකොට තේමාවට අදාළව
අධීක්ෂණය කරනකොට හරි එහෙම නැත්නම් අර මං කිය පාසලේ පන්ති වාර්තා පොතේත් අපි කිව්වන ඉවත් කිරීම ගැන සටහන් කරන්න පුළුවන් කියලා. අන්න ඒ ආකාරයෙන් හරි ඉවත් කරන්න ඕන ද්‍රව්‍ය හඳුනාගෙන පාසලේ භාණ්ඩ සමීක්ෂණයට පෙර මෙන්න මේ ආකෘතිය පුරවලා තියාගන්න පුළුවන්. එතකොට මේක අපිට භාණ්ඩ සමීක්ෂණයක් සෑම අවුරුද්දකම කරන්නේ මාර්තු මාසයේ වගේ වෙනකොට අපි මේකට අදාළ කටයුතු ඔක්කොම සූදානම් කරගන්නවා. එතකොට ඒක වෙන්න කලින් ඒ කියන්නේ මේ අවුරුද්දේ දැන් මේ කාලය තමයි ඔයාලට පාසලේ හොඳම කාලය. පාසලේ ඉවත් කරන්න ඕන ද්‍රව්‍ය හඳුනා ගන්න. එතකොට මෙහෙම හඳුනාගෙන පොදු 47 ආකෘති පත්‍රයට අනුව සකස් කරගෙන මේක තියාගෙන තියන්න පුළුවන්. එතකොට මේක හදනකොට තොගපොත් තියෙනකොට තොගපොතේ මෙන්න මේ තොගපොතේ අයින් කරන්න ඕනේ මෙන්න මේ බඩු. අන්න ඒ විදිහට තමයි මේ ආකෘති පත්‍රය සකස් කරගන්න ඕන වෙන්නේ. ඊට පස්සේ මේ පොදු 47 ආකෘතිය පිටපත් 4කින් සකස් කරලා තියෙන්න ඕනේ. පිටපත් 4කින් තමයි මේක අපි සම්පූර්ණ කරන්නේ. ඊට පස්සේ තියෙනවා අපේ පාසලේ තියෙන බඩු භාණ්ඩ සමීක්ෂණයකදී අපි ප්‍රධානම අවධානය යොමු කරන්නේ පොදු 44 කියන්නේ ප්‍රධාන බඩු අටවරු පොතට. ඒක තමයි අවුරුද්දෙන් අවුරුද්දට තුරණය කරන්නේ. අනිත් පොතුත් තුරණය කරලා තියෙන්න ඕනේ. එතකොට මේ පොත් පියවීමෙන් පසු භාණ්ඩ සමීක්ෂණයට අදාළ ලියවිලි කලාප අධ්‍යාපන කාර්යාලයට යවිය යුතු වන්නේ මට ප්‍රශ්න තියෙන්නේ යුතු දිනේ කුමක්ද සම්පූර්ණ කළ යුතු ලියවිලි මොනවද? එතකොට අපි අපේ තියෙන ප්‍රධාන බඩු අටවරු පොත් හා අනිකුත් ඒ පොත් ටික සියල්ලක්ම දෙසැම්බර් 31 වන දින වෙනකොට පියවලා තියෙන්න ඕනේ. එතකොට මේක දිනපතා භාණ්ඩ තුලණය වෙන අපි කියමු ගබඩාවක් ගත්තොත් එහෙම ගබඩාවක නම් ඊට අදාළ දිනෙන් දිනටම තමයි මේ පොත බැලන්ස් කරන්න ඕනේ. මොකද අපි ගබඩාවක නම් ඒ ගබඩාවේ තියෙන තොග දැනගන්න ඕනේ දවස් අවසානයේට කොච්චර තොගයක් තියෙනවද කියලා. එතකොට ගබඩාවක වගේ නම් එදිනෙදාම බැලන්ස් කරන්න ඕනේ. පාසලක නම් අපි සෑම අවුරුද්දකම දෙසැම්බර් 31 වෙන දින වෙනකොට මේ පොත් බැලන්ස් කරලා තියෙන්න ඕනේ. එතකොට භාණ්ඩ සමීක්ෂණයක් තියෙනකොට මාර්තු වෙනකොට තියාගන්න මේවට අදාළ ලියවිලි සම්පූර්ණ කළා. ඒක නිවත් කරන්න ඕන දේවල් හඳුනාගෙන ඊට අදාළ ලියවිලි ජනවාරි 15 දිනට පෙර තමයි කලාප කාර්යාලයට යවන්න ඕන වෙන්නේ. ඊට පස්සේ භාණ්ඩ සමීක්ෂණයකට අදාළව මෙන්න මේක දැන් අර මම කලින් ප්‍රශ්නයක් දුන්නා. මම කතා කරපු දේවලේ භාණ්ඩ සමීක්ෂණයක් කරනවා නම් අපි පාසලේ පොදු 66 තමයි පාසලේ තියෙන සියලුම භෞතික සම්පත්. ඒ කියන්නේ ඉන්වෙන්ටරි පොත්වලට අදාළව තියෙන දේවල් මොනවද කියලා ලියන්නේ පොදු 66 ආකෘති පත්‍රයේ. එතකොට ඒකේ ලියවිලා තියෙන දේවල්ම තමයි අපි මේ පොදු 47න් ඉවත් කරනවා කියලාත් හඳුනාගන්නේ. එතකොට පොදු 66 ඒ අදාළ කට්ටිය ඇවිල්ලා ඒව මාක් කරගන්නවා. ඉවත් කිරීමක්ද නැත්නම් රිපෙයාර් කරන එකක්ද පාසලේ තියාගන්න ඕන දෙයක්ද ඒ වගේ දේවල් හඳුනාගන්න මේ පොදු 66 ආකෘති පත්‍රය භාවිතා කරලා. එතකොට මේ සකස් කරන සෑම ආකෘති පත්‍රයක් අවසානයේදීම විදුහල්පති තහවුරු කරන්න ඕනේ මේ මෙන්න මේ දවසට දෙසැම්බර් 31 වෙනි දිනට පාසලේ තිබිච්ච තත්ත්ව ශේෂය තමයි මේ තියෙන්නේ කියලා. මේක පැහැදිලිනේ. එතකොට පොදු 66යි පොදු 47යි තමයි අපි භාණ්ඩ සමීක්ෂණයකදී පාවිච්චි කරන ආකෘති පත්‍ර වෙන්නේ. ඊළඟට තියෙනවා විදුහල්පතිවරේ ස්ථාන මාරු වෙනකොට කොහොමද ඒ අදාළ ද්‍රව්‍ය බාර දීම කරන්නේ කියලා. මෙන්න මේක නම් පාසල් වලදී ලොකුවට ගැටලු මතුවෙන තැනක්. ඒකට කොහොමද බාර දෙන්නේ? මොනවද බාර දෙන්නේ? ඒ කියන්නේ පාසලක සම්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ සම්පත් එකින් එකට ලියන සමහර තැන්වල බාර දෙන්න කටයුතු කරනවා. ඇත්තටම ඒකද කරන්න ඕනේ. ඒකට අන්නේ ටික තමයි මෙතනදී අපි කතා වෙන්න ඕනේ. එතකොට පාසලක විදුහල්පතිවරයෙක් ස්ථාන මාරු වෙලා යනකොට නව විදුහල්පතිවරයෙක් කලාපයෙන් හෝ එතකොට පළාත් හෝ ජාතික පාසල් අනුව ඒ කවුරු හරි අදාළ ආයතන වලින් නම් කළා එවන්න පුළුවන්. එතකොට එහෙම නම් කළා ඇවිල්ලා තියෙනවා නම් ඒ නව විදුහල්පතිවරයාට තමයි අපි ඒ අදාළ භාණ්ඩ බාර දෙන්නේ. එතකොට අපි විශ්‍රාම යනකොට හරි මාරු වෙලා යනකොට හරි එහෙම නව විදුහල්පතිවරයෙක් ඇවිල්ලා නැත්නම් ඊළඟට පාසලේ ඉන්න නියෝජ්‍ය විදුහල්පතිවරයාට නියෝජ්‍ය කෙනෙක් නැත්නම් සහකාර විදුහල්පතිවරයෙකුත් නැත්නම් අංශ ප්‍රධාන කෙනෙක් හරි එහෙම නැත්නම් පාසලේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ගුරු භවතාට තමයි අපිට මේ කියන්නේ ද්‍රව්‍ය බාර දෙන්න කියලා. එතකොට ද්‍රව්‍ය බාර දෙන්න ඕන කෙනා කලාප අධ්‍යාපන කාර්යාලයෙන්
නම් කරලා එවනවා. මේ අදාළ පුද්ගලයාට තමයි භාණ්ඩ බාර දීම කරන්න ඕනේ. එතකොට අපි කතා කළානේ පාසලේ තියෙන සියලුම භාණ්ඩ එකකින් එකට ලියලා බාර දෙන්න ඕනද කියලා. නෑ, එහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට විදුහල්පතිවරයෙක් බාර දෙන්න ඕනේ මෙන්න මේ පාසලේ ප්‍රධාන තොග පොත්. ඒ කියන්නේ පොදු 44 කියලා අපි කතා කරේ. පාසලේ පොදු 44 තොග පොතේ තියෙන දේවල් තමයි අනිත් වැඩ බාර ගන්න කෙනාට අපි බාර දෙන්න ඕන වෙන්නේ. එතකොට මේ බාර ගන්න කෙනා හරියට බලන්න ඕනේ පොදු 44 පොතේ දීලා තියෙන බඩුවල ඒ තියෙන ශේෂයන්ම බාර ගන්නකොටත් තියෙනවද කියලා. අපි කියමු මේක බාර ගන්නකොට කබඩ් 50ක් ඉස්කෝලේ තියෙනවා කියලා පොතේ තියෙනවා. ඒ වුණාට ඇත්තටම තියෙන්න පුළුවන් 48ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 50ම තියෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ හරියට ශේෂය ගණන් කරලා බාර ගන්න කෙනා බාර ගන්න ඕනේ. එතකොට බාර දෙන කෙනා භාණ්ඩ බාර දුන්නට පස්සේ අපිට ලියුමක් නිකුත් කරන්න ඕනේ මේ අදාළ මේ පුද්ගලයා අපට අදාළ නියමිත කියන්නේ පාසලේ තියෙන මේ ප්‍රධාන තොග පොතට අදාළ සියලු භාණ්ඩ බාර දුන්නා කියලා. එතකොට එහෙම බාර දීමේ ලියුම භාණ්ඩ බාරගත්ත කෙනා දුන්නොත් විතරයි මේ විදුහල්පතිවරයා ස්ථාන මාරු වෙනවා නම් ස්ථාන මාරු වෙලා යන්න පුළුවන් වෙන්නේ. විශ්‍රාම ගන්නව නම් විශ්‍රාම ගැනීමට යන්න පුළුවන් වෙන්නේ. ඒ බාරගත් තැනත්තා ඒ ලියුම බාර දුන්නට පස්සේ විතරයි. එහෙම නැත්නම් අදාළ ස්ථාන මාරුව හරි විශ්‍රාම ගැනීම හරි කරන්න ගැටලු මතුවෙනවා. එතකොට ඒ භාණ්ඩ බාරගත් කෙනා දෙන ලියුමේ සඳහන් කරන්න ඕනේ පාසලේ තියෙන ද්‍රව්‍ය. එතකොට මුදල් ගනුදෙනු සිද්ධ වෙනවා. පොත්පත් තියෙනවා. ඒ වගේ සියලු දේ නිසියාකාරව බාර දීලා තියෙනවා. එයාගෙන් අය වෙන්න කිසිවක් රජයට අය වෙන්න ඕන කිසිවක් නැහැයි කියලා. එතකොට අයවීමට දෙයක් තියෙනවා නම් ස්ථාන මාරු වෙලා යන කෙනෙක් නම් අපිට එතකොට වැටපෙන් අය කර ගැනීමට කටයුතු කරන්න පුළුවන් වෙනවා. විශ්‍රාම යනවා නම් ඒ අදාළ විදුහල්පතිවරයාගේ විශ්‍රාම පාරිතෝෂිකයෙන් මෙන්න මේ භාණ්ඩවලට අදාළ මෙන්න මෙච්චර වටිනාකමක් අය කරගන්න කියලා සඳහන් කරන්න පුළුවන්. එතකොට මේ නියෝජ්‍ය විදුහල්පති හරි බාර ගන්න කෙනාට මුදල සඳහන් කරන්න බෑ. මොනවා හරි මේ භාණ්ඩවල අඩුවක් තියෙනවා නම් මෙන්න මෙච්චර ප්‍රමාණයක අඩුවක් තියෙනවා කියලා තමයි කලාප කාර්යාලයට දැනුවත් කරන්න තියෙන්නේ. එතකොට එහෙම මොනවා හරි අඩුවක් තියෙනවා නම් කලාප කාර්යාලය දැනුවත් කරාට පස්සේ කලාප කාර්යාලේ නිලධාරීන් ඇවිල්ලා එහෙම නැත්නම් කොට්ටාසයට පවර්ලා කොට්ටාසයෙන් හරි නිලධාරීන් ඇවිල්ලා මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා බලලා ඊට පස්සේ ඒවට අදාළ ලාභ ගණනය කරලා කොච්චර මුදලක් එයාගෙන් අය කරගන්න ඕනද කියලා නිර්දේශ මේ ඒ අදාළ ආයතනයේ කලාප කාර්යාලයට ලබා දෙනවා. එතකොට ඒ අනුව තමයි අය කර ගැනීමට කටයුතු කරන්නේ. එතකොට මේ භාණ්ඩ බාරගත්තට පස්සේ මොනවා හරි කියන්නේ අඩුපාඩුවක් නැත්නම් ඒ පිළිබඳවත් අඩුපාඩු තියෙනවා නම් ඒ ගැනත් සටහනක් දාන්න ඕනේ. එතකොට මම මේ අදාළ කෙනාගෙන් භාණ්ඩ බාරගත්තා කියලා. ඒකට ඒ ටික තමයි ස්ථාන මාරු වෙනකොට කරන්න තියෙන දේවල් තියෙන්නේ. බාරගත්ත කියලා ලියුමක් දෙන්න ඕනේ. අඩුපාඩු තියෙනවා නම් ඒවත් සඳහන් කරන්න ඕනේ. එතකොට මේ සියලු දේ දාලා ලොක් සටහනක් අවසානයේදී යොදන්න ඕන. ඊට පස්සේ භාණ්ඩ බාරකරුවෙක් මරුණාම හරි එහෙම නැත්නම් අතුරුදහන් වීමක් වෙන්න පුළුවන්. අන්න එතකොට මොකද කරන්නේ? එතකොට ඒකෙදි විදුහල්පතිවරයෙක් එහෙම හදිස්සියේ මිය ගියොත් එහෙම නැත්නම් අතුරුදහන් වීමක් හම්බුනොත් ඊට පස්සේ විදුහල්පතිවරයා වෙනපස්ට පස්සේ පාසලේ බලය තියෙන කාටද අන්නේ පුද්ගලයා තමයි කාර්යාලයට දැනුවත් කරන්න ඕන වෙන්නේ. එතකොට මේ නියෝජ්‍ය හරි සහකාරය හරි විදුහල්පතිවරයෙක් ඉන්නවා නම් එයා එහෙම නැත්නම් අංශ ප්‍රධාන කෙනෙක් නැත්නම් ජ්‍යෙෂ්ඨ කුරු භවතෙක් ඉන්නවා නම් ඒ අදාළ පුද්ගලයා විසින් කලාප කාර්යාලයට හරි කොට්ටාස කාර්යාලයට හරි දැනුවත් කරන්න ඕනේ අපේ විදුහල්පතිවරයා අතුරුදහන් වෙලා එහෙම නැත්නම් මිය ගියා කියලා. ඊට පස්සේ අපිට අර මම කියවනේ අපි කලින්ම අභ්‍යන්තර මණ්ඩල පත් කරගෙන ඊට අදාළ සමීක්ෂණ කරන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේ මණ්ඩලයක් පත් කරලා පාසලේ තියෙන තොග ගණන් කිරීමේ කටයුතු කරන්න පුළුවන්. එතකොට මේක තමයි කියන්නේ මේ පාසලේ ඉන්න ඊළඟ කෙනා විසින් හිතලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කලාප කාර්යාලයේ හරි කොට්ටාස කාර්යාලයේ හරි නිර්දේශයක් මතත් කරන්න පුළුවන්. එතකොට කැමති ආකාරයකින් මේක තොග ගණනය කිරීම කරන්න පුළුවන්. ඊට පස්සේ තොග ගණනය කළ ඉවර වෙලා
විදුහල්පතිවරයාට පස්සේ රාජකාරී බාර ගන්න බලය තියෙන පුද්ගලයා විසින් ඒව බාර ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් අපි ගණනය කිරීමෙන් පස්සේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි පාසලේ තියෙන භාණ්ඩ තියෙන්නේ කියලා ඒවත් එක්ක රාජකාරී බාරගත්ත කියලා තමයි ලෝක සටහන යොදන්න ඕනේ. එතකොට පාසලේ තියෙන භාණ්ඩවල තොගවල විශාල ගැටලු තියෙනවා නම් කියන්නේ අපි භාණ්ඩ තොග පිටින් නැති වෙලා තියෙනවා නම් අඩු වෙලා තියෙනවා නම් එතකොට අපිට කලාප කාර්යාලයේ හරි කොට්ටාස කාර්යාලයේ හරි සහාය ලබාගෙන ඒ අදාළ ගණනය කිරීම කරන්න පුළුවන්. ගුරුවරයෙක් මිය යාමක් හරි අතුරුදහන් වීමක් හරි වුණා නම් එතකොට මේ කිසිවක් වෙන්නේ නැහැ. කෙලින්ම ඒ ගුරුවරයා ගාව තියෙන භාණ්ඩවල සියලුම ද්‍රව්‍යවල වගකීම් පැවරෙන්නේ විදුහල්පතිවරයා වෙත. එතකොට මණ්ඩලයක් මේ පත් කළා ඒ අදාළ භාණ්ඩ ගණනය කළා උසතුව තියෙන ඒවට අදාළව ගණනය කළ මොනවා හරි ඉඟයක් තියෙනවා නම් විශ්‍රාම පාරිතෝෂිකයෙන් හරි විශ්‍රාමයෙන් හරි අය කර ගැනීමට කාර්යාලයට ඒ අදාළ විස්තර යවන්න ඕනේ විදුහල්පතිවරයා විසින්. එතකොට මේකෙදි නම් මණ්ඩලයක් පත් කරලා ගැටලු තියෙනවා නම් කාර්යාලය සහාය ලබාගෙන තමයි සිද්ධ කරන්නේ. ගුරුවරයෙක් නම් විදුහල්පති විසින් තමයි මේ සියලු කටයුතු සිද්ධ කරන්න ඕන වෙන්නේ. ඊළඟට මේ භෞතික සම්පත් වලට අදාළව වෙන අනිත් කාරණේ තමයි භාණ්ඩ බාර දෙන්න ප්‍රමාද වෙනවා. ස්ථාන මාරු වෙලා ගියා නම් එතකොට මාරුව ක්‍රියාත්මක වෙච්ච ගමන් ඒ අදාළ පුද්ගලයා මාරු වෙලා යනවා භාණ්ඩ බාර දෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ දේවල් තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් විදුහල්පතිවරයෙක් නම් ස්ථාන මාරු වෙලා ගිහිල්ලා නම් බඩු බාර දෙන්න ආපහු ඇවිල්ලා නැත්තම් එතකොට මේ ඔටෝ එනවා. අපි කියන්නේ ඒකයි මේ මාස 3ක් ගත වෙච්ච ගමන් ආයෙ බාර දෙන්න දෙයක් නැහැ. ඊළඟට විදුහල්පතිවරයෙක් නම් ඊට පස්සේ පත් වෙලා ආපු නියෝජ්‍ය විදුහල් බලන්න නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් නම් එයාට එහෙම නැත්තම් නව විදුහල්පත් වීම ලද විදුහල්පතිට ඔටෝම ඒ භාණ්ඩවල වගකීම හම්බ වෙනවා. ආයෙ එතකොට ඒක ලිපියකින් බාර දුන්නත් එකයි නැත්ත් එකයි භාණ්ඩවල වගකීම ඉබේම හිමි වෙලා තියෙනවා. ගුරුවරයෙක් නම් ඒ අදාළ ගුරුවරයාගේ වගකීම එන්නේ විදුහල්පතිවරයාට. එතකොට සාමාන්‍යයෙන් එතකොට මෙන්න මේ தত্ত্বය ඇතිවෙන ගැටලු අවම කරගන්න අපි කියන දේ ක්‍රමවේදය තමයි ස්ථාන මාරු වෙලා ගිහිලා මාසයකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා නම් අපිට පුළුවන් එයාගේ වැටුප් නවත්තන්න කියලා කාර්යාලය දැනුවත් කරන්න. එතකොට මෙයා භාණ්ඩ බාර දීලා නැහැ. ඒක නිසා වැටුප නවත්තන්න කියලා ලිපියකින් අපට දැනුම් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ අදාළ පුද්ගලයාට ලියුමකින් යවන්න ඕනේ ලියාපදිංචි තැපෑලෙන් ඔබට මේ ඔබ බාරේ තියෙන භාණ්ඩ අපට වහාම පාසල වෙතට බාර දෙන්න කියලා. එතකොට එහෙම දන්වලත් සාධාරණ කාලයක් තුළ ආවේ නැතොත් මණ්ඩලයක් පත් කළා ඊට අදාළ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒකට මේක තමයි ක්‍රමවේදය. මාස 3ක් ඉබේ යනකම් ඉන්නේ නැතුව මාසයක් ගත වෙනකොට මේ අදාළ ක්‍රියාමාර්ග ගත්තාන් පස්සේ මේ ඇති වෙන ගැටලු අවම කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පාසල් සම්පත් කළමනාකරණයේ වගකීම තියෙන කාටද? මේ කතා කරපු දේවල් එක්ක ඔබට පැහැදිලි වෙන්නේ නැති පාසලක තියෙන සියලු වත්කම් අයිති වෙන රජයට. එතකොට පාසලේ භාරකාරීත්වය හිමි වෙන විදුහල්පතිට. ඒක නිසා පාසලේ තියෙන වත්කම් සියල්ලේ භාරකාරත්වය පැවරෙන්නේ විදුහල්පතිවරයාට තමයි. එතකොට දැන් අපි කතා කළා අලාභ හානි සිද්ධ වෙන්න පුළුවන් විදිය. එතකොට මේ අලාභ හානි සිද්ධ වෙන්න පුළුවන් විදිය කියන්නේ අලාභයක් කියන්නේ අපිට පුළුවන් මේ ගම් වතුරෙන් වෙන්න පුළුවන්, සුළි සුළං වලින් වෙන්න පුළුවන්, ගින්නක් ඇති වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොරු පැනලා වෙන්න පුළුවන්. එතකොට මේ ඕනෑම ආකාරයකින් අලාභයක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ භාණ්ඩ වල අයිති අපිට නෙවෙයි තියෙන්නේ. ඒක නිසා අපිට පාසලට අලාභයක් සිද්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් පොලිසියේ පැමිණිල්ලක් දාන්න ඕනේ. ඊළඟට කලාප කාර්යාල, කොට්ටාස කාර්යාල, අදාළ ආයතනයේ වල නිලධාරීන් ලිඛිතවම දැනුවත් කරන්න ඕනේ. හදිසි අවස්ථාවක් නම් වාචිකව දැනුවත් කරලා ඒ පිළිබඳව ලොග් සටහනක් දාලා ඊට පස්සේ හැකි ඉක්මනින් ලිඛිතව දැනුම් දීම කරන්න පුළුවන්. ඊට පස්සේ පාසලක රක්ෂණය කරලා තියෙනම් බොහෝ විට වාහන තමයි. එතකොට ආරක්ෂණය කරලා තියෙනවා නම් ඒ අදාළ ආයතන වලට දැනුවත් කරලා
ඒ අදාළ පිළියම් යොදලා අලාභය ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මේවට අදාළ වෙන ලිපි ලේඛන ආරක්ෂාකාරීව ගබඩා කරලා තියන්න ඕනේ. මොකද මේ භාණ්ඩ කියන්නේ මුදල්. එතකොට අනිවාර්යෙන් විගණන වලට ලක් වෙනවා. ඒක නිසා මොකක් හරි අලාභයක් වුණා නම් ඒකට අදාළ ලිපි ලේඛන ඉතා සුරක්ෂිතව වගකීමක් තියෙන නිලධාරියෙක් භාරයේ තමයි තියෙන්න ඕනේ. එතකොට මේ අලාභකදී කටයුතු කරන්න පුළුවන් ආකාර පිළිබඳව දක්වලා තියෙන්නේ මුදල් රෙගුලාසි වල 103යි 104යි වගන්ති යටතේ. එතකොට සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදය තමයි මේ පාසලේ. එතකොට අපි පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා ඒ අදාළ පැමිණිල්ලේ වාර්තාවත් එක්ක ඔබට පුළුවන් නම් හැකියාව තියෙනවා නම් ඉන්වෙන්ටරි පොතත් එක්ක පරීක්ෂා කරලා බලලා පාසලේ නැති වෙච්ච භාණ්ඩ අඳුනා ගන්න පුළුවන්. එතකොට ගොඩාක් භාණ්ඩ වලට අලාභහානි වෙලා තියෙනවා නම් අර කලින් කිව්වා වගේ අභ්‍යන්තර සමීක්ෂණ මණ්ඩලයක් පත් කරලා ඒ අනුසාරයෙන් එතකොට ඒකයි ඒ වාර්තාවයි ඉන්වෙන්ටරි පොතයි චෙක් කරලා මොනවද අඩු වෙලා තියෙන්නේ කියලා හොයන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ඒ හම්බ වෙච්ච දේවල් එක කලාප කාර්යාලයට වාර්තාවක් යවනවා. මෙන්න මේ දවසේ සොරු පැනීමක් සිද්ධ වෙලා මෙන්න මේ භාණ්ඩ පාසලේ නැති වෙලා තියෙනවා. නැත්තම් ගින්නක් ඇති වෙලා මේ වගේ දේවල් හානි වෙලා තියෙනවා කියලා. එතකොට මේවට අදාළ ආකෘති පත්‍රයක් තියෙනවා. එතකොට ඒ ටික සම්පූර්ණ කරලා කලාප කාර්යාලයට බාර දුන්නාම කලාප කාර්යාලයෙන් ඔබ වෙතට මණ්ඩලයක් අල දේවල් අපි දැන් කතා කළා. පාසලට හොරු පැනලා නම් අපි කරන්න ඕනේ මොකද්ද? මුලින්ම රාත්‍රියේකදී මුරකරු විසින් දැනුවත් කරන්න. අපි ගිහ පාන්දර 2ට 3ට වගේ ඕව දැනුවත් කළා නම් මේ වෙලාවේ එතකොට ඔබට පාසලට යන්න අපහසුතාවයක් තියෙනවා නම් කරන්න පුළුවන් එකම දේ තමයි පොලිසිය අමතලා ඒ වෙලාවට ඔබට පාසලට යාමේ හැකියාව නැහැ කියලා මෙන්න මෙහෙම සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා පොලිසිය දැනුවත් කරන්න පුළුවන්. එතකොට මේ දැනුම් දීම පිළිබඳව ඔබේ හැමතුම් දිනපොත තියෙනවනේ. එතකොට ඒ දිනපොතේ සටහන් කරලා තියාගන්න පුළුවන්. පාසලට ගිහිල්ලා ඊට අදාළ ලොග් සටහන් යොදන කාලය දක්වා. එතකොට ඒ ටික කරගෙන ඉන්න පුළුවන්. එතකොට ඔබට හැකි ඉක්මනින් පාසලට ගිහිල්ලා තියෙන තත්ත්වය බලලා පොලිසියට ගිහිල්ලා පැමිණිල්ල ලිඛිතවම යොමු කරන්න පුළුවන්. එතකොට මේ අතර කාලය තුල අදාළ ඔබගේ බලධාරීන්, ඒ කියන්නේ කොට්ටාස කාර්යාලය, කලාප කාර්යාලය දැනුවත් කිරීමේ කාර්යයන් කරන්නත් පුළුවන්. එතකොට මේ ටික තමයි මූලිකම කාරණා ටික. ඊට පස්සේ තමයි හොරු පැනනට සමහරලාට අලාභහානි සිද්ධ වෙලා නැති වෙන්න පුළුවන්. ඒ වුණාට හොරු ඇතුළත් වෙලා කියලා පැමිණිල්ල යොදලා තියෙන එක ඔබේ ආරක්ෂාවට හොඳයි. ඒකට බාණ්ඩ නැති වෙලා නම් තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්න තියෙන්නේ. බාණ්ඩ නැති වෙලා නැත්නම් එතකොට පොලිසිය එන්ට්‍රියෙන් පස්සේ ඒ පිළිබඳව ලොක් සටහනක් දාලා එතනින් ඒක නවත්තන්න පුළුවන්. එතකොට ඊළඟට තියලා තියෙන ප්‍රශ්නය තමයි මේ වගේ සොරු පැනීමක් වෙලා නම් අලාභහානියක් වෙලා තියෙනවා නම් මොකක්ද කරන්න කියලා. දැන් ඔබ පරිපාලන සේවය උනාට පස්සේ ඔබට මේ අත්දැකීම ලැබෙවි. එතකොට අලාභහානි ගණනය කරන මේ සමහර වෙලාවට මේ කමිටු වලට බෝපත් කරන්න ඉඩ තියෙනවා. එතකොට මේ වගේ වෙලාවකදී අපිට කරන්න වෙන්නේ පාසලට ගිහිල්ලා මේ පැමිණිලි පොලිසියට අදාළ පැමිණිලි කරලා තියෙනවද? එතකොට ඒ අනුව පාසලේ නැති වෙලා තියෙන භාණ්ඩ විදිහට එයාලා මොනවද හඳුනාගෙන තියෙන්නේ. එතකොට මේකට සම්බන්ධ පුද්ගලයෝ කවුද කියලා හඳුනාගෙන එයාලගෙන් අපි කට උත්තර ගන්නවා. ඒ කියන්නේ අර මේ වාචිකව ඒවා අපි කියන්නේ වාචිකව සාකච්ඡා කරලා එයාලගෙම ලිඛිත ප්‍රකාශ සටහන් කරලා තියා ගන්නවා. ඒ අදාළ දිනේදී මොකක්ද වුනේ? ඔයාලා කොහෙද හිටියේ? කොහොමද මේක ගැන දැනගත්තේ? එතකොට මොනවද ඔයාලා දැක්කේ? ඒ වගේ දේවල් අපි මේ වෙලාවේදී ලිඛිත ප්‍රකාශ විදිහට සටහන් කරලා තියා ගන්නවා. එතකොට ඒ අනුව අපි කියමු අපිට පේනවා නම් පාසලේ මුරකරුවෙක් ඉන්නව නම් මුරකරු ඒ වෙලාවේ පාසලේ ඉඳලා නැත්නම් කොවිට ඒ වගේ සිදුවීම් හින්දා තමයි හොරු ඇතුළත් වෙන්නේ. එතකොට තමන්ගේ රාජකාරී වේලාව තුළ බහැරව ගිහිල්ලා නම් එතකොට ඒ අනිවාර්ය නොදන්වා සිටිනවා නම් එතකොට අපිට පැහැදිලිවම පේනවා මුරකරු තමන්ගේ රාජකාරිය කරලා නැහැ කියලා. එතකොට මේ වගේ වෙලාවකදී ඒ අදාළ ලාභ හානි වලට අපි ලිඛිතව එතකොට නිර්දේශ විදිහට දෙනවා මේක සිද්ධ වෙලා තියෙන මෙන්න මෙයාගේ වරදින්. ඒක නිසා මේ අලාභය මෙයාගෙන් අය කර ගැනීමට කටයුතු කරන්න කියලා.
එතකොට අපි කියමු ගින්නක් වගේ ස්වභාවිකව හෝ අපේ කිසි මැදිහත් වීමක් නැතුව ස්වභාවිකව සිදුවෙන කෙනෙක් අපි කියමු සුළි සුළංගකින් හරි එහෙම නැත්නම් ගම් වතුරකින් හරි සිද්ධ වෙච්ච හානියක් නම් එතකොට ඒකට අපිට කරන්න කිසි දෙයක් නැහැ කියලා පේනවා නම් ඒ වගේ වෙලාවකදී නම් අලාභ හානිය මේ කපා හැරීමේ ඒවට දාලා ඒවෙන් අය කිරීමක් නැතුව මේ කටයුතු කරන්න පුළුවන්. එතකොට ඒක අවස්ථානුකූලව තමයි තීරණය වෙන්නේ. ඒකට මේ ටික තමයි මේකට එන්නේ. අද දවසේ ආඩම ඉච්චරයි භෞතික සම්පත් කළමනාකරණයට අදාළව තියෙන වපසරිය මේ ටික තමයි. ආණ්ඩ සමීක්ෂණ ගැන මම මෙතන ඔයාලට ප්‍රශ්න දුන්නා. මේක ගැන කෙටියෙන් කියන්න ඕනද උත්තරයක්? නැත්නම් ඔයාලට මේක ගලපලා ගන්න පුළුවන්ද? කෙටියෙන් කියාගෙන යන්නම්. මේ භාණ්ඩ සමීක්ෂණයක් වෙනකොට සාමාන්‍යයෙන් අර මම කියවනේ දෙසැම්බර් 31 වෙනකොට අපි මූලිකම කරන්න ඕනේ පාසලේ තියෙන ඉන්වෙන්ටරි පොත් තුරණය කරලා තියා ගන්න ඕනේ. ඊට පස්සේ පොදු 66 ආකෘති පත්‍රය මේ සම්පූර්ණ කරන්න ඕනේ. ඊළඟට පොදු 47න් ඉවත් කරන ද්‍රව්‍ය හඳුනාගෙන තියෙන්න ඕනේ. ඊළඟට ජනවාරි 15 දින වෙනකොට මීට අදාළ ලේඛන කලාප කාර්යාලයට යොමු කරන්න ඕනේ. ඊළඟට කලාප කාර්යාලයේ භාණ්ඩ සමීක්ෂණයට අදාළ මණ්ඩලපත් කළ ලැබෙනවා. පාසල් වල නම් බොහෝ විට කරන්නේ Tamanට ආසන්නයෙන් පාසලේම තියෙන ගුරුවරයෙක් කවුරු හරි නම් කරලා ඉවලා එයාලම තමයි මණ්ඩලය නම් කරන්නේ. ඒකට නම් කරලා කලාපයේ අනුමැතියට යොමු කරනවා. ඒ අනුව කලාපයෙන් අදාළ සමීක්ෂණ මණ්ඩලපත් කරලා ලිපි යොමු කරනවා පාසලට. ඊළඟට ඒ ලිපි යොමු වුණාට පස්සේ පාසල් දෙක අතර කතා කරගෙන දින වෙන් කරගෙන තමයි භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිද්ධ කරන්නේ. එතකොට මේ වෙනකොට භාණ්ඩ සූදානම් කරලා තියෙන්න ඕනේ. එතකොට ඉන්වෙන්ටරි පොත් තුරණය කරලා අපි සකස් කරගත්ත ලේඛන වලට අදාළව භාණ්ඩ හඳුනාගෙන ඒ අදාළ සමීක්ෂණ මණ්ඩලයට ඒවා පෙන්නලා ඒ කියන්නේ ඒ අදාළ කටයුතු සිද්ධ කරන්න ඕනේ. එතකොට භාණ්ඩ සමීක්ෂණය සිද්ධ කරාට පස්සේ අපි වාර්තාවක් සකස් කරනවා. එතකොට වාර්තාවට දක්වන්න ඕනේ. එතකොට තියෙන ශේෂ නිවැරදි නම් ඒවා. එතකොට ශේෂය නිවැරදි කියලා ශේෂවල ගැටලු තියෙනවා නම් ඒ පිළිබඳව සටහන් කරන්න ඕනේ. ඉවත් කිරීම තියෙනවා නම් ඒව ගැන ඒ වගේ අදාළ දේවල් සටහන් කරලා තියෙන්න ඕනේ. මෙන්න මේ මාතෘකා මේ සමීක්ෂණ වාර්තාවේ. එතකොට සමීක්ෂණ වාර්තාව පිටපත් 3කින් තමයි අපි බාර දීම සිදු කරන්නේ. එතකොට මේ සමීක්ෂණ මණ්ඩලයට එන අය සමීක්ෂණය සිද්ධ කරා කියලා අපිට හොයාගන්න පහසුම දේ තමයි පොදු 44. ඒ කියන්නේ ප්‍රධාන බඩු අට්ටෝරු පොතේ අවසාන පිටුවේ. අවසාන පිටුවේ යාල සටහනක් යොදනවා. අපි කියමු 2020 නේ අපේ දැන් අන්තිමට ඉවර වෙච්ච අවුරුද්ද. එතකොට 2020 භාණ්ඩ සමීක්ෂණය අපි කරන්නේ 2021 දී. එතකොට එතකොට 2021 තමයි 2020 භාණ්ඩ සමීක්ෂණයට අදාළව එන්නේ. එතකොට අපි දානවා අද දිනේ නම් පාසලට ගියේ 2021 10:21 කියලා දිනේ දාලා ඊට පස්සේ තමයි අපි ලියන්නේ 2020 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණය සඳහා අපි මෙන්න මේ දවසේ පැමිණියා. එතකොට භාණ්ඩ මෙම කරා මෙන්න මේ සමාජිකව තමයි ඊට සහභාගී වුණේ කියලා ලියලා එයාලා නම ලියලා එයාලගේ අත්සන යොදනවා. එතකොට අපිට ප්‍රධාන බඩු අට්ටුවරු පොතේ අවසාන පිටුව දිහා බැලුවට පස්සේ තේරෙනවා පාසලේ කොච්චර වාර ගණනක් මේ භාණ්ඩ සමීක්ෂණය සිද්ධ කරලා තියෙනවද කියලා. එතකොට අවසාන වශයෙන් භාණ්ඩ සමීක්ෂණයක් කරලා තියෙන වර්ෂය ඒ අනුව පහසුවෙන් හොයාගන්න පුළුවන්. මෙතනදී වෙන්න පුළුවන් එකම වැරද්ද තමයි එතකොට ගොඩක් අය ආපු දිනේ ලියන්නේ මෙන්න මේ වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණය තමයි කරේ කියලා ලියන්නේ. එහෙම වෙන්න දෙන්න එපා. ආපු දිනේ අනිවාර්යෙන් යාලට කියලා සටහන් කරගන්න. ඊට පස්සේ මේ හැම එකකම පිටපත් 3කින් බාර දුන්නට පස්සේ ඊට පස්සේ කලාප කාර්යාලයෙන් තක්සේරුව දෙනවා මොන භාණ්ඩද වෙන්දේසියට යොමු කරන්න ඕනේ. එතකොට සේල් කරනවා නම් එස් අකුර දාලා එවනවා. ප්‍රෙපෙයාර් කරනවා නම් ආර් අකුර දාලා ඒ සමීක්ෂණයෙන් අඳුනාගත් ආකාරයට වාර්තාව එවනවා. ඒ අනුව වෙන්දේසියක් පවත්වන්න තියෙනවා නම් කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරියත් එක්ක එකතු වෙලා ඊට අදාළ දිනය යොදාගෙන භාණ්ඩ වෙන්දේසි පවත්වලා ඉවර වෙලා මේ සමීක්ෂණ කටයුතු නිමා කරනවා. ඒක තමයි සරලව භාණ්ඩ සමීක්ෂණයකට අදාළ ක්‍රියාවලිය වෙන්නේ. චුට්ටක් කියන්න මැඩම් දැන් ඔය
පරණ බිල්ඩින් එකක් ගලවලා තියෙන වෙලාවට මොකද කරන්නේ කියලා ඒකේ තියෙන දේවල් වලට ඒ පරණ උණු ලියරව මේව තියෙනකොට ඒ ටිකට කරන්න ඕන විදිහට වැඩේ මොකද්ද? අරණ උළු වල දිනක් කරන්නේ ඒකට අදාළ තක්සේරු නම් දෙන්නේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ. මිස් එතකොට ඔය ගොඩනැගිලි ද්‍රව්‍ය ඉවත් කිරීමට අදාළ වෙන්න භාණ්ඩ සමීක්ෂණ වලට නම් නෙවෙයි. එතනදී අපි කරන්නේ මේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයත් එක්ක එකතු වෙලා එයාලා දෙනවා තක්සේරු වාර්තාවක්. ඒ භාණ්ඩවල වටිනාකම කීයද කියලා. එතකොට ඒන තක්සේරු වටිනාකමත් එක තමයි අපි එතනදී නම් වෙන්දේසි කටයුතු කරන්නේ. ඒ කියන්නේ අර අපි අර ඉස්සෙල්ලා කිව්වනේ දැන් අර අපි කතා කරේ පොදු 44යි පොදු 198යි ඒ පොත්වල තියෙන දේවල් තමයි මේ භාණ්ඩ සමීක්ෂණ වලදී බලන්නේ. අර ස්ථාවර සවිකිරීම කියලා අපි කියපු ලේඛනයක් නඩත්තු කරන්න කියලා අන්න ඒවට තමයි ඔය මේ මිස් කියන දේවල් යන්නේ. ඔය උළුකට අපි එන්ටර් කරන්නේ නැහනේ මේ තක පොත්වලට. එතකොට ඒවා යන්නේ අරවට තමයි. එතකොට අපි මේ උළු කැටට ගණන් කරලා යවන්නේ නැහැ. සාමාන්‍ය වටිනා දේවල් යන්නේ ඉංජිනේරු කාර්යාලයත් එක්ක තමයි මේ වගේ වෙන්දේසි කටයුතු කරන්නේ. එතකොට ඔයාලා දැකලා තියෙනවද දන්නේ මේ අමතර පොතක් තියෙනවා මම පෙන්නන්නම්. පාසල් ගොඩනැගිලි මනා තත්ත්වයෙන් පවත්වාගෙන යාම කියලා. මේ පොත. මේ එතකොට මේ පොත කැලක් වෙනවා ඉතින් මේ පොතේ දීලා තියෙනවා එතකොට ඔය වගේ ස්ථාවර කෙනෙක් ගොඩනැගිලි කොහොමද නඩත්තු කරගෙන යන්න ඕනේ වැඩසටහන් සකස් කර ගන්න ඕනේ කොහොමද කියලා මේ දල අදහසක් ගන්න පුළුවන් ආකාරය මේකේ දක්වලා තියෙනවා. මේක අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ්සයිට් එකේ තිබුණා මට මතක විදිහට නෑ. ඒකට ගන්න පුළුවන්. මම මේ පොතේ පිට මේකක් කියවන්න මේකේ ලොකු දේවල් නැහැ. ඔයාලට කියන්න අර නඩත්තු කරන ක්‍රමවේද තමයි තියෙන්නේ. කියන්නේ අපි උදාහරණයක් විදිහට කිව්වොත් ගොඩනැගිල්ලක මේ අර කපුටු බෝ පැල වගේ පැල වේගෙන එනවා නම් එතකොට ඒවා ගලවලා ඉවත් කරන්න. පොඩි උළු කැටයක් එහෙම මේ වෙලා තියෙනවා නම් ඒකේ වෙලාවෙන් පිළිසකර කරන්න කියලා අන්න ඒ වගේ දේවල් තමයි මේ පොතේ දක්වලා තියෙන්නේ. උපදේශ සංග්‍රහයක් විදිහට තමයි දීලා තියෙන්නේ. ඊළඟ දවසේ අපි කතා කරන්න ඉන්නේ මානව සම්පත් කළමනාකරණය ගැන. මේ ඒකට අදාළ චක්‍රලේඛ ඔයාලා හොයාගන්න ඒවා කියවලා තියාගන්න. මම ටියුට් එකත් ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. අද දවසෙත් අපි කතා කරපු ටියුට් එකයි ඒකට අදාළ උත්තර ටිකයි මම ඔයාලට WhatsApp හරහා එවන්නම්. ප්‍රසන්ටේෂන් එකත් එතකොට ඔයාලට එවන්නම්. දෙකේම තියෙන එකම ටික තමයි. ගැටලු නැත්තම් අද දවසේ ආඩම අවසන් කරන්න පුළුවන්. මම ඔයාලට අවස්ථාව ඒ චක්‍රලේඛ ටික මැඩම් දැම්මොත් හොයාගත හැකි නැත්නම් අපි දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. හරි මිස් හරි. මම එහෙනම් ඒ ටිකත් එක්කම ෂෙයා කරලා එවන්නම්. ඔයාලා මේකෙදි මම නම් කියන්නේ පුළුවන් තරම් කතා කරන්න. එතකොට තියෙන ප්‍රශ්න දැන් සමහරලාට මම ඔයාලට ගන්නකොට දැන් සමහර දේවල් මටත් මතක දේවල් තමයි මම ඔයාලට කරන්නේ. ඒකට ප්‍රශ්නයක් ඇහුවොත් තමයි මේ පැත්තට අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ගැටලු මොනවත් නැත්තම් අවසාන වශයෙන් ඉගෙන ගන්න කියන්නේ දැන් අර ඒකට මේ කරන දේවල් මේ වෙලාවේ මතක තියාගන්න. දිනදා ප්‍රායෝගික තමන් ගත්ත අත්දැකීම් එක්ක මේවා බද්ධ කරන්න. එතකොට ඔයාලට කිසිම ගැටලුවක් නැතුව විභාගෙට මුහුණ දෙන්න පුළුවන්. අනිවාර්යෙන් කියන්නේ මේ තියෙන දේවල් වලින්ම තමයි ප්‍රශ්න අහන්නේ. ඒක නිසා මේක සංකීර්ණ කරගන්නත් එපා. පුළුවන් තරම් පොත් කියවලා දැනුම එකතු කරගන්න. එතකොට ප්‍රශ්නේ කොයි ආකාරයකට ආවත් ඔයාලට උත්තර ලියා ගන්න පුළුවන් වෙනවා. ඒකට අවශ්‍ය පසුබිම තමයි භාණ්ඩ සමීක්ෂණයක බඩු මේ ඉවත් කරන බඩු තියෙනවනේ. ඒ කියන්නේ ඉවත් කරන බඩු. එතකොට ඒ ඉවත් කරන බඩු මේ ඉවත් කරන්න කාලයක් තියෙනවද? ඒ කියන්නේ ඊළඟ අවුරුද්ද වෙන්න භාණ්ඩ සමීක්ෂණය වෙන්න කලින් ඉවත් කරන්න ඕනේ කියන එකක්. එහෙම දැන් මම කලින් හිටපු ඉස්කෝලේක එහෙම අවුරුද්දෙන් අවුරුද්ද බඩු ඉවත් කරලා තිබ්බේ නැහැ. يعني කැඩිච්ච බඩු එහෙම. ඒකයි. භාණ්ඩයක් හැදුවට පස්සේ මෙහිමයි. දැන් එතකොට අපිට කියන්න බෑ මේ ඒ කියන්නේ දැන් අපි කියමු මොකක් හරි උපකරණයක් ගත්තොත් මේක අනිවාර්යෙන් අවුරුද්දකින් අයින් කරන්න ඕනේ. දෙකකින් අයින් කරන්න ඕනේ කියලා සාමාන්‍යයෙන් මේ වගේ බඩු අපිට එන්නේ නැහැනේ. එතකොට සාමාන්‍ය ක්‍රමවේදය තමයි අපි කියමු දැන් ඔය ලැබ් එකක් ගත්තොත් නම් ලැබ් එකේ තියෙන ඔය මොනවද තියෙන විරාම ගටිකා එක මැෂින්ස් තියෙනවානේ. එතකොට ඒ වගේ දෙයක් කැඩුනහම දැන් අපි කියමු මේ අද පාවිච්චි කරනකොට අද පාසලේ දේවල් බඩු තොගයක් ළමයෙක්ගේ අතින් හරි කාගේ අතින් හරි කැඩුනා. එතකොට අර අපි කියව පොදු 47 ආකෘතිය තියෙනවනේ. එතකොට විද්‍යාගාරයේ බාරව ඉන්නේ ඔබ නම් එතකොට ඒක ස්ථාවර භාණ්ඩයක් නම්
එතකොට ඔයා දන්නවා විද්‍යාගාරයේ තියෙන බඩුව ස්ථාවර භාණ්ඩයක් නම් අයිති වෙන්නේ පොදු 198ටද ඔයා දාලා තියෙන්නේ 44ටද කියලා. 44ට තියෙන බඩු තමයි අපි ওই භාණ්ඩ සමීක්ෂණ වලින් ඉවත් කරන්නේ. පොදු 198ට සාමාන්‍යයෙන් අපි දාන්නේ පරිභෝගික ද්‍රව්‍යනේ. එතකොට ඒවා සාමාන්‍යයෙන් ෂෙල් වෙලා යනකොට ඒවා ඉබේම අයින් කරගන්න පුළුවන්. එතකොට 44 දේවල් වල තමයි ওই ගැටලුව තියෙන්නේ. එතකොට භාණ්ඩයක් අපි කියමු මේ අවුරුද්දේ අදම හම්බ වෙච්ච බඩුවක් අදම කැඩෙන්න පුළුවන්. එතකොට එහෙම වුණාම ඒවා අයින් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ওই පාසල් වල වෙන්නේ භාණ්ඩය කැඩන කියලා හඳුනගෙන තියෙනවා. ඒ වුණාට අයින් කරන්න බයයි. එතකොට ඒ අය තමයි එතකොට ওই බඩු කැඩිච්ච ඒවා ගොඩ ගහගෙන ඉඳලා ඒවා එළියට දෙන්නේ නැහැ. එතකොට ඒක එකක් වෙනවා. මං හිතනවා ඔයා අහන්නේ ප්‍රශ්නේ නේද කියලා. ඔව් ඒක තමයි. එතකොට හොඳම දේ තමයි දැන් බඩුවක් හදනනම් ලේසිම දේ පොදු 47ක් අරගෙන ඒක ලියලා තියාගන්න. එහෙම නැත්නම් මොනවා හරි ඔයාලගේ ලේඛනයක් තියෙන ඩයරි එකේ හරි ලියලා තියාගන්න මෙන්න මේ බඩුව තමයි අයින් කරන්න තියෙන්නේ කියලා. එතකොට මේ අවුරුද්දේ කැඩෙනු බඩුව අද දවසේ කැඩුණා නම් මේ අවුරුදු දෙසැම්බර් 31 වෙනකොට ඒ ටික ලියලා විදුහල්පතිට හරි ඒ අදාළ භාණ්ඩ සමීක්ෂණ කණ්ඩායමට හරි බාර දෙන්න පුළුවන්. මගේ ලැබ් එකේ තියෙන බඩු වලින් මෙන්න මේක තමයි ඉවත් කරන්න තියෙන්නේ කියලා. එතකොට කාල සීමාවක් නැහැ. බඩුවක් කඩනද ඒ අවුරුද්දේ මේක අපිට අයින් කරන්න සමේ නම් කරලා තියන්න පුළුවන්. thank you. හරි. තව ගැටලු තියෙනවා නම් මම ඉන්නම්. නැත්තම් ඔයාලට ලොග් අවුට් වෙන්න පුළුවන්. ඊළඟ සතියේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ අනෙක් කොටස මානව සම්පත් කළමනාකරණය. මේ පොඩි මාතෘකා කරලා ඉවරනහම පස්සේ දේශී. එතකොට මේ දවස් දෙකෙන් ඒ කොටස අයින් කරලා අපිට ඊළඟට අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන කතා කරන්න පුළුවන්. ගැටලු නැත්තම් අද දවසේ වැඩමුළුව මෙතනින් නවත්තන්නම්. සහභාගී වෙච්ච සියලු දෙනාටම බොහොම ස්තුතියි. අවසාන වශයෙන් උත් ඉල්ලන්නේ වැඩිහිටියෝ විදියට මේ කරන දේවල් මේ වෙලාවේ මතක තියාගන්න. නැවත මතක් කරන්න. අනිවාර්යෙන් එතකොට මේ වෙනුවෙන් නැවත අමතර කාලයක් ඔයාලට ගත කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපන පරිපාලන සේවා විභාගයෙන් විශිෂ්ට ජයක් අරගෙන සමත් වෙන්න ශක්තිය ධෛර්යය මේ හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා වැඩ